හරි. ආයුබෝවන් හැම දරුවෙක්ටම අද අපි පටන් ගන්නවා මීට දවස් කීපයකට කලින් කිව්වේ මම මේ පන්තිය පටන් ගන්න එක ගැන සෑහෙන දවසකට කලින් තමයි මම මේ පන්තිය පටන් ගන්න ප්ලෑන් කරලා තිබ්බේ. නමුත් පුතේ අපිට මේ පන්තිය ප්ලෑන් කරගත්ත විදිහට පටන් ගන්න බැරුණා. මොකද මේ 25 අයගේ අයියලා අක්කලාගේ පන්තිය තිබ්බා. එතකොට ඊට පස්සේ ඒ අයගේ විභාගේ කල් ගියා. ඔය කතන්දරත් එක නැත්තම් මුදේ මේ පේපර් ක්ලාස් එක මීට ඉතාමත් ගොඩ දවසකට කලින් කියන්නේ සාමාන්‍ය මාස දෙක තුනකට කලින් පටන් ගන්න තිබ්බ පේපර් ක්ලාස් එකක්. බට් අපි ජනවාරි මාසේ අන්තිම අගටම ඇවිල්ලා පටන් ගත්තා. අදින් මේ පටන් ගන්න පේපර් පන්තිය 100%ක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවේ ඉන්න ඕනේ දරුවෙක්ට නොමිලේ බලන්න පුළුවන් පේපර්ස් කරන්න පුළුවන් අපේ ගෲප් එකට ජොයින් වුණොත් පේපර්ස් ගන්න පුළුවන් ඒ පේපර්ස් අපි පන්තියේ මේක සාකච්ඡා කරනවා YouTube එකෙන් බලන්න පුළුවන් සහ අපි ඔයාගේ පේපර්ස් බලලා දෙනවා අපේ පේපර් පැනල් එක හරහා ඔයාගේ අඩුපාඩු හදා ගන්නත් පුළුවන් හරිද ඉතින් ඒක තමයි කතන්දරේ මේක තව ඔයාගේ යාළුවෝ ඉන්නවා කීප දෙනෙක්ට ෂෙයා කරන්න මේ මොහොතේ ඉන්නවනම් මොකද මේ දැන් අද සාකච්ඡා කරන දේ ගොඩාක් වටිනවා ඔයාලට ඉස්සරහට පේපර්ස් ලියද්දි අපේ පේපර්ස් ලියවන්නේ ළමයිව ඒ විදිහට දැන් කට්ටිය බලනවා ඉතින් මොකද මේ පේපර් එකක්වත් ගෲප් එකේ දාන්න නැතුව පේපර් ක්ලාස් එක කොහොමද කරන්නේ කියලා හැම බලනවා ඉතින් හරිද මොකද පේපර් එකක්වත් නැහැ ගෲප් එකට දැන් මේ පේපර් පන්තියක් කරනකොට හැබැයි අද මේ පන්ති ඔයා ඉවර වෙනකන් හිටියොත් පේපර් එකක් කෙසේ වෙතත් ඔයා ඉස්සරහට ලියන හැම පේපර් එකක්ම ලියන්න ඕන ඉන්ස්ට්‍රක්චර් එක ඔළුවට දා ගන්නවා ඒක 100% ෂුවර් ඕක තමයි කතන්දරේ ප්‍රමාද වුණත් මේ පන්ති ආරම්භ වෙන සාමත් මම හිතන්නේ මේ ගුරුවරු පේපර් පන්තියක් පටන් ගන්න තියනවා කියලා ඒක මම හොයලා නැහැ හොයන්නෙත් නැහැ මම වේලාසට පටන් ගත්තා මගේ වේවස් පන්තිය ජනවාරි කියන්නේ මේ අග උඩ පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි වෙනකම් මේ වැඩේ යනවා ඒක තමයි කරන්නේ ඔයාලට chat එක open ඔයාලට ඕනෙම දෙයක් chat එකට දාන්න පුළුවන් අපි මුලින්ම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා දාන්න chat එකට මම chat එක බලන්න මුලින්ම බලමු මේ ඔයාලට ලැබෙන පේපර් එක කොයි වගේ පේපර් එකක්ද හරිද ඔයාලට ලැබෙන පේපර් එක පුතේ දැන් ඔයා ලියන්නේ 2026 නේ ඔයාලා යන්නේ 2026 A-level. හරිද? එතකොට 2026 කියන්නේ තව හෙටින් පස්සේ තව හරියටම ඔයාලට තියෙන පුතේ මාස 6ක් වගේ කාලයක්. හරිද? එතකොට ඔයාලට මේ මාස 6ක් වගේ කාලයක් තියෙන්නේ. මේ මාස 6 ඇතුළත තමයි සම්පූර්ණයෙන් මේ පේපර්ස් ටික ලියලා සිලබස් එක සම්පූර්ණ කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා MCQ එතකොට රචනා ප්‍රශ්න පත්‍ර ලියලා තමන්ගේ විභාගයට යන්න කලින් තමන්ගේ තියෙන බය නැති කරගන්න දෙන එකම අවස්ථාව මේක තමයි. එතකොට පුතේ මේ මාස 6 ඇතුළත මේ අපි වැඩේ කරගෙන යන්නේ කොහොමද කියන එක කතා කරන්න කලින් මුලින්ම මම කතා කරනවා ඔයාලගේ පේපර් එක කොයි විදිහටද හැදෙන්නේ. හරිද? ඔයාගේ පේපර් එක කොයි විදිහටද එන්නේ? මොකද අවුරුද්දෙන් අවුරුද්දට සමහර ගුරුවරු මේ කියන ඕක මෙහෙම ඔය මෙහෙම නෙමෙයි එන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අර එක එක නිකන් වෛවර්ණ කතා කියනවා. ඒ වෛවර්ණ කතා පැත්තකට දාලා මේක හොඳට අහගන්න. මොකද මේ ළමයි කියන්නේ හරි ඔව්. ඒගොල්ලන්ට මොනවා හරි කවුරු හරි කෙනෙක් කිව්වම මට අග්ගාලා බය වෙනවා. මේ මම මේ කියන ෂෙඩියුල් එකට හරියට ඔළුවට දාගන්න මේ වැඩේ ඉතින් කොට දාගන්න පුළුවන්. හරිද? දැන් මේ වෙද්දි ඔයා ගන්නවා ඔයා කුමන තරාතිලමක හිටියත් බත් මැත්ස් කරලා ආපු අය ඉන්නවා, සයන්ස් කරලා ආපු අය ඉන්නවා, ටෙක් කරලා ආපු අය ඉන්නවා, කොමර්ස් කරලා ආපු අය ඉන්නවා. ඒගොල්ලෝ හැර මේ විෂය මුල ඉඳන් කරපු අය දන්නවා මේ වැඩේ. නමුත් මම අර ජොබ් කරන ගමන් කරන අයට එතකොට ටෙක් මැත්ස් බයෝ කොමර්ස් ඔය වෙන ස්ට්‍රීම් කරලා එන අයට සමහරවිට ගුරුවරු ඉන්නවා තමන්ගේ උසස් වීම ගන්න ආර්ට්ස් කරන ඒකෝර මීඩියා විෂය දාන්න ඒගොල්ලෝ හැමෝටම පොදුවේ කිසිම කෙනෙක් මේ දේ නොදන්නවා සේසලකා මම ගන්නන්න උදේ අපිට පේපරේ හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට හම්බෙන පළවෙනි කොටස
තමයි A level විභාගයේ ඉස්සෙල්ලාම හම්බෙන්නේ සාමාන්‍යයෙන් අගෝස්තු 30 වගේ දවසක තමයි හම්බෙන්නේ. මේ පාර තාම කාලසටහන දැම්මේ නැහැ. දැන් මට පස්සේ බලමු. සහ අගෝස්තුම 31 වගේ දවසක කියන්නේ මේ A level විභාගයේ අවසාන දවසේ තමයි මේ කියන දෙවෙනි කොටස කියන පේපරේ හම්බෙන්නේ. හරිද? දැන් ඒක හැමෝම දන්නවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස් දෙකෙන් තමයි ඔයා මේ වැඩේ කොට දාගන්න ඕනේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස. එතකොට මේ පළවෙනි කොටසේ උදේ හරි ලේසි කිසිම අමාරුවක් නැහැ. අර සාමාන්‍ය මොනවද පොලිටිකල් වල වගේ, ජියෝග්‍රැෆි වගේ අර සමහර කාට උත්තර ලියන්න තියෙනවා, ඉරි ගහන්න තියෙනවා. එහෙම අරන්දර තියෙන පොලිටිකල් වලත් මම හිතන්නේ එහෙමනේ. මේකේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයාලට දෙනවා කෙලින්ම MCQ 50ක් මේ MCQ 50ට උත්තර ගහන්න තියෙන එක MCQ එකකට කමෙන්ට් ලැබෙනවා ආන්සර්ස් 5ක්. එතකොට ඔය ආන්සර් පහෙන් නිවැරදිම ඒ කියන්නේ වඩාත් නිවැරදිම පිළිතුර තෝරා තමයි ඔයාලට MCQ ගහන්න තියෙන්නේ. හරිද? දැන් ඔන්න මේ වැඩේ කරගෙන යනවා. MCQ 50ක් හම්බෙනවා. ඔය MCQ 50න් වඩාත්ම නිවැරදි පිළිතුර තෝරලා තමයි ඔයාලට පළවෙනි කොටස කරන්න තියෙන්නේ. ඔයාලට මේකට හම්බෙනවා පුතේ කාලය පැය දෙකක් හම්බෙනවා. පැය දෙකක් කියන්නේ විනාඩි 60 වැඩි කිරීම 2 විනාඩි 120ක් හම්බෙනවා මේ MCQ 50 කරන්න. it's okay. මොකද මම මේක ආයෙ කවදාවත් කියලා දෙන්නේ නැහැ. අද පේපර් ඉන්ස්ට්‍රක්ෂන් එක පේපර්ස් ලියන විදිය මේ සියලු දේවල් කතා කරලා ඊට පස්සේ අපි තමයි මේ වැඩ ප්ලෑන් එක කොහොමද යන්නේ කියන එක කියලා දෙනවා. ඒක හොඳ උමනාවෙන් අහගන්න. ඊට පස්සේ අපි හම්බෙන පෙබරවාරි මාසයේ 6 වෙනි සිකුරාදා ඉඳන් තමයි මේ වැඩේ හරියට පේපරයක් සාකච්ඡා කරගෙන ඒකෙන් කොහොමද වැඩේ යන්නේ කියන එක කතා කරන්නේ. හරිද? ඒතකොට මේක ඉතාමත්ම වටිනවා. මොකද ළමයි පේපර්ස් ලියන විදිහවත් දන්නේ නැති ළමයි ඉන්නවා අපේ ෆිසිකල් පන්තියේ ණය හැර අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ. එතකොට ඒගොල්ලන්ටත් මේක හොඳ chance එකක් වේවි. හරි එතකොට පළවෙනි කොටස ගැන මම කතා කරන්නේ නැහැ. එතනින් එහාට MCQ 50යි පැය දෙකයි පළවෙනි වඩාත්ම නිවැරදි උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට මේකේ දෙවෙනි කොටසේදී වෙන්නේ දෙවෙනි කොටසේදී පුතේ ඇවිල්ලා ප්‍රශ්න රචනා ප්‍රශ්න ඔයාලට හම්බෙනවා. රචනා ප්‍රශ්න 7ක් හම්බෙනවා. 7ක්. හරිද? රචනා ප්‍රශ්න 7ක් හම්බෙනවා. ඔයා රචනා ප්‍රශ්න 7ක් ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕනේ. 5කට ලිවිය යුතුය. ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට පුතේ ඔයා තෝරගන්න හැම ප්‍රශ්නයකම අණු කොටස් 4ක් තියෙනවා. හරිද? එක කොටස, දෙක කොටස, තුන කොටස සහ හතරවෙනි කොටස කියලා කොටස් 4ක් තියෙනවා. හරි පැහැදිලිද? හරි මම දැන් මේකේ පළවෙනි කොටස මකලා දාන්නම්. මේ ඉතින් එහාට පළවෙනි කොටස ගැන සාකච්ඡා කරන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඒක තේරෙනවා. ඒක අමුතුවෙන් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. දෙවෙනි කොටසේදී මම ආපහු දෙවෙනි කොටස ගැන කියන්නම්. දෙවෙනි කොටස ගත්තට පස්සේ පුතේ දෙවෙනි කොටසේ අපිට ලැබෙන ප්‍රශ්න ගණන ප්‍රශ්න 7යි. මේකෙන් අපි ප්‍රශ්න 5ක් අනිවාර්යෙන් ලිවිය යුතුමයි. හරිද? අනිවාර්යෙන් ප්‍රශ්න 5ක් ලියන්නම ඕනේ. ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ඒකෝනේ එක ප්‍රශ්නයකට පුතේ අපි තෝරගන්නේ 1 හරි 2 හරි 3 හරි 4 හරි 5 හරි 6 හරි අපි තෝරගන්න මොකක් හරි ප්‍රශ්නයක අණු කොටස් තියෙනවා. කොටස් 4ක් විදිහට අණු කොටස් තියෙනවා. 1 2 3 4. හරිද? ඔන්න වගේ අණු කොටස් 4ක් තියෙනවා. හරිද? එතකොට අපි තෝරගන්න හැම ප්‍රශ්නයකටම අණු කොටස් 4ක් තියෙනවා. හරිද? ඔය අණු කොටස් වලට ලැබෙන ලකුණු ගාන වෙනස්. ඊට පස්සේ ඔය ලියන්න ලැබෙන කාලය වෙනස්. දැන් බලන්න දැන් ඔයා දැන් මේ පේපරේ හම්බෙන ප්‍රශ්න 7 දන්නවා. මේ ප්‍රශ්න 5ක් ලියන්න ඕනි කියලා දන්නවා. මේ ප්‍රශ්න 5 ඇතුළත කොටස් 4ක් තියෙනවා කියලා දන්නවා. මේකට පුතේ
ලැබෙන කාලය තමයි මේ ප්‍රශ්න පහම ලියන්න ඔයාට පැය 3ක කාලයක් ලැබෙනවා. හරිද? පැය 3ක් ලැබෙනවා. මේ පැය 3 ඇතුළත තමයි ඔයා මේ ප්‍රශ්න පහම ලියන්න ඕනේ. හරිද? ඔයාලට ප්‍රශ්න දෙනවද මේ වෙනකන් ඔයාලට? නෑ මම හිතනවා කිසිම කෙනෙක්ට ප්‍රශ්න නෑ කියලා. හරි. දැන් අපිට අපි මේ දෙක කොටස කියලා උඩ දාලා තියෙමු. අපි දැන් දන්නවා ප්‍රශ්න අතේ ප්‍රශ්න පහක් ලියන්න ඕනි කියලා. එතකොට මීට අමතරව තව පුංචි කාලෙ ටිකක් ලැබෙනවා. හරිද? අපිට පුතේ දෙක කොටස ලියන්න හම්බෙනවා පැය 3ක් සහ අමතර කියවීම. අමතර කියවීමේ කාලය විනාඩි 10ක් ලැබෙනවා. අමතර කියවීමේ කාලය. ඇයි මේ අමතර විනාඩි 10කුත් ලැබෙන්නේ? මේක ඇයි මේක ලියාගත්තේ? ඒක ඇයි ඕනි කියලා මම ඉස්සරහට කියන්නම්. හරි. දැන් පැය 3ක් කියන්නේ අපි ඉස්සෙල්ලා මේක බෙදාගමු ඉස්සෙල්ලා මම මේක ඔයාලට බෙදලා දෙනවා. මොකද මම මේ ලියපු විදිහ තමයි ඔයාලට කියලා දෙන්නේ. පැය 3ක් ලැබෙනවා අපිට කාලය. මේ පැය 3 විනාඩි වලට අපි හදාගත්තොත් සාමාන්‍යයෙන් විනාඩි 60යි පැයකට පැය 3යි සාමාන්‍යයෙන් 180ක් හම්බ වෙනවා අපිට මොනවද පුතේ? විනාඩි 180ක් හම්බ වෙනවා. එතකොට ඔය විනාඩි 180 ඇතුළත අපි ප්‍රශ්න පහක් දෙනවා. නිකන් ගණන් පාඩුවක් වගේ 180 බෙදනවා 5යි. ඇයි 180 5ෙන් බෙදන්නේ? කාට හරි තේරෙනවද ඇයි 180 5ෙන් බෙදන්නේ කියලා? කවුරු හරි මැසේජ් එකක් දාන්න chat එකට. ඇයි මේ 180 5ෙන් බෙදන්නේ? හේතුව මොකද්ද? ඇයි 185න් බෙදන්නේ? 185න් බෙදෙන හේතුව තමයි එක් ප්‍රශ්නයක් ලිවීම සඳහා ගත කළ යුතු කාලය. එක් ප්‍රශ්නයක් ලිවීම සඳහා ගත කළ යුතු කාලය. දැන් ඔයා මම මේ ලියන දේවල් වල වටින මොනවා හරි දේවල් මම කොහොමද ලියා ගන්න දෙනවා? පොලයක් පෑනක් ළඟට අරගෙන මේ දේවල් ඉතින් ලියා ගන්න. හරිද? අර ඇඟිල්ලෙන් යන පොඩි ළමයින්ට වගේ එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? 185න් බෙදුවා සාමාන්‍යයෙන් පුතේ කීයද? 36ක් වෙනවා. අපි ඔය 36 පොඩ්ඩක් පැත්තකට දාමු. අපි 35ක් විදියට ගමු. මොකද අර එකක් පොඩ්ඩක් යනවනේ. හරි. එතකොට පුතේ විනාඩි 35ට ඔයා ප්‍රශ්න එකක් ලියන්නම ඕනේ. විනාඩි 35යි ඔයාලට ලැබෙන්නේ. එතකොට ඔය විනාඩි 35 ඇතුළත ඔයාලට ලියනවා ප්‍රශ්නයක කොටස් 4ක් ලියන්න. වැඩේ පැහැදිලි විනාඩි 35යි. එතකොට පුතේ හැමදාම පේපරයක් ලියන්න ගනිද්දී වාගේ ගාව අනිවාර්යෙන් ඔරලෝසුවක් තියෙන්න ඕනේ. ඒක මොකද නැත්තම් ඔයා කවදාවත් මේ දේ හුරු වෙන්නේ නැහැ. ආවට ගියාට ලියනවා දැන් මට පොඩ කියන්න ඔයාම කල්පනා කරලා බලන්න. මේ වෙද්දි ප්‍රශ්න ලියනවා. මේ වෙද්දි ප්‍රශ්න ලියලා ප්‍රශ්න පහම ලියා ගන්න බැරි වෙන අය ප්‍රශ්න පහම හැමදාම ලියනවා. හැමදාම ලියලා හැමදාම කොච්චර ලිව්වා ප්‍රශ්න පහම ලියන්න බෑ. හැමදාම අන්තිම ප්‍රශ්නේ අන්තිම කොටස හරි ඉතුරු වෙනවා. ඒව ළමයි ඉන්නව නේද? ඒ පුතේ මෙන්න මේ මැනේජ්මන්ට් එක නැතුව. දැන් මම මේ කියලා දෙන්න හදන මැනේජ්මන්ට් එක නැති නිසා තමයි. ඔයාලට එහෙම වෙන්නේ. ඒකට දැන් මම බෙදලා තියෙන්නේ විනාඩි 35. පුතේ ඒකට මොනම හේතුවක් මතවත් විනාඩි 35න් එහා තව තප්පරයක්වත් තව විනාඩියක්වත් අනේ මට ඒ ටික ලියන්න පුළුවන් නේ මම තව චුට්ටක් ලියනවා කියලා එහෙම ගන්න බෑ. එහෙම ඔයාලට ගන්න බෑ. ඔයාලට ඉතින් දේවල් එහෙම කරන්න බෑ. විනාඩි 35 මම ඕක තව බෙදනවා. ඕක තව බෙදලා දෙනවා පුතේ මම ඔයාලට. විනාඩි 35ක් නැවත කොහොමද එක ප්‍රශ්නයකදී ප්‍රශ්නයක් ලිවිය යුතු ගන්න කාලය විනාඩි 35. ඒකෝට ඒ විනාඩි 35 මැනේජ් කරගන්නේ කොහොමද කියලා කියනවා. හරිද? හරි. බලන්න මෙතන ඊට පස්සේ දැන් මම මේක ලියාගත්තා එක් ප්‍රශ්නයක් සඳහා ගත කළ යුතු කාලය කියලා. හරි. එතකොට විනාඩි 35. එතකොට විනාඩි 35 ඇතුළත තමයි අපි මේ වැඩේ කොට දා ගන්න ඕනේ. හරිද? එතකොට මම ඔයාලට ටයිම් මැනේජ්මන්ට් එක කියලා දුන්නා. එතකොට මේ සාමාන්‍යයෙන් පේපරයක් ලැබුණාට පස්සේ කරන්න ඕනේ දේ එකම කියාගෙන යන්නම්. පොත අර කාලය කිව්ව නිසා සාමාන්‍ය පුතේ 8යි කාල වගේ වෙනකොට ඔයාව විභාග ශාලාව ඇතුළට දානවා. 8යි 15ට. ඒකට ඔයා 8යි 15 ඉඳන් 8යි 30 වෙනකන් විභාග ශාලාව ඇතුළේ සාමාන්‍යයෙන් ඔය තට්ටු බට්ටුවක් දාගෙන උපදූපයක් කතා කරගෙන ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය ඔයාලා කරන්නේ. හැබැයි එහෙම කරන්න එපා කිසිම වෙලාවක. ඔයාට මේ විනාඩි 15ක කාලය ලැබිලා තියෙන්නේ ටිකක් හරි වටින කාලයක්. මොකද මේ විනාඩි 15කට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවන්. මොකද්ද කරගන්න පුළුවන් ලොකු දේ? ලොකු දේ තමයි සාමාන්‍ය විභාග ශාලාවේදී ඔයාලට ලැබෙනවා කොලයක්
හරිද කොලයක් හෝ කොල දෙකක් ගබා ගන්න පුළුවන් මෙන්න මෙතන 2026 මේ පැත්තේ මේ පැත්තේ හරි 7:31 කියලා දාලා අදාළ ගුරුවරයා අස්සම් කරලා තමයි දෙන්නේ දා උදේ. සමහර පාසල්වල මේක දෙන්නේ නැහැ පේපරේ දෙනකොට තමයි දෙන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ. ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේ කොලේ ඉල්ලගෙන ඔයාට අමතක වෙන හරිද? මේ කියන්නේ කපටි වැඩක්. හරිද? අමතක වෙන සියලු කරුණු අමතක වෙන සියලු කරුණු මේකේ ලියන්න ඕනේ. හරිද? මේක ලියන්න ඕනේ. අමතක වෙන සියලු කරුණු හැම දෙයක්ම ලියන්න ඕකට. අක්කා මතක් කරලා දෙනවා හැම එකම ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. පෑන පාවිච්චි කරලා. ඇයි ඒ දුව කියන එක මම පස්සේ කියන්නේ. පෑන පාවිච්චි කරලා ලියන්න. පස්සේ වෙලා ගෝනේ මම දැන් කියනවා පෑන පාවිච්චි කරලා ලියන්න ඕනේ. මොකද ඔයාලා නැත්නම් මේක හොයා ගන්න බැරි වෙනවා පැන්සලෙන්දී. හරිද? ඒක වෙන ලොකු හේතුවක් නේ. එතකොට ඔන්න පළවෙනි විනාඩි 15 දැන් අනිත් අය හයිය කරලා ඉන්න වෙලාවෙදී ඔයා වැඩක් කරනවා මොනවා හරි. අනිත් අය බලන මොනවද යකෝ දැම්මම ලියන්න පටන් ගන්න තියෙන කියලා බලන්න. එතකොට අපි කාලේ හරියට කලමනාකරණය කරගෙන තියෙනවා. එතකොට 8යි කාලේ ඉඳන් ඔයා උත්තර ලියලා වේලාසන. ඔන්න දැන් ඔයාට හරියටම 8:30ට පේපරේ ලැබෙනවා. ඔන්න 8:30ට ලැබෙනවා. ඊපස්සේ 8:30 ඉඳන් ඔයා පුතේ අර අමතර කියවීමේ කාලේ විනාඩි 10 ගන්න ඕනේ වේලාව. 8:30 ඉඳන් නේද 8:40 වෙනකම්. හරිද? 8:30 8:40. එතකොට දැන් ඔය අමතර කියවීමේ කාලේ කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් අමතර කියවීමේ කාලේ ඇයි වේලාසන ගන්න? හරිද? දැන් කියන්නේ අමතර කියවීමේ කාලේ. ඇයි මේ අමතර කියවීමේ විනාඩි 10 වේලාසන මේ විනාඩි 10 වේලාසන ගන්න? උදේ මේ අමතර කියවීමේ විනාඩි 10 වේලාසන ගන්න ප්‍රධානම හේතුව තමයි අනිත් හැම කෙනෙක්ම ඔය විනාඩි 10 ඇතුළතදී Tamanට පේපරේ ලැබුණාට පස්සේ තමන් පේපරේ ගත්ත Tamanට කරන්න පුළුවන් ප්‍රශ්න බැලුවා ටග්ගාව ලියන්න පටන් ගන්න එක. දැන් ඔයා කියන ඔව්ද ඒකනේ කරන්නේ පේපරේ ලැබිච්ච එක. පොඩ්ඩක් ඉවසන්න විනාඩි 10ක් ඉවසන්න. ඒකෝර ඔයාට මේ වෙලාව දැන් ඕක හුරු වෙන්න වාරයක් විභාගයක් තියෙනවා වාර විභාග දෙකක් විතර දැන් මම දන්නේ මේ ඉදිරි සතියේ තියෙනවා. ඊට පස්සේ ආය අප්‍රේල් වල තියෙනවා. ආයෙ ඒවල විභාගයට කලින් තියෙනවා. ඒතකොට විභාග තුනකට ටෙස්ට් කරන්න පුළුවන් මම මේ කියන කතන්දර ඇත්තද බොරුද? ඇයි මෙහෙම කියන්නේ? එතකොට මේව කරන්න හේතුව තමයි මේ අරගෙන නිකන් බලන් ඉන්න එක නෙවෙයි. හරිද? ඔයාගේ ජීවිතයේ A level විභාගයක ලියන මීඩියා පේපරේ ඔයා ප්‍රශ්න 5ම ලියනවාද කියලා තීරණය කරන්නේ මෙන්න මේ විනාඩි 10යි. ඒකෝර මේ විනාඩි 10 ඔයා හරියට මැනේජ් කරගත්තේ නැත්නම් වාට ඒක ගන්න බෑ. ඒකයි මෙච්චර දවසක් ඔයා හැමදාම ප්‍රශ්න 4ක් ලියලා දෙදරේ. ඔය ප්‍රශ්න 5ම ලියනවනම් ඔයා අනිවාර්යෙන් මේ විනාඩි 10 වේලාසන ගත යුතුමයි. ඒක නියතයක්. එහෙම නැත්නම් වැඩක් නෑ. මේක ඔය අනිවාර්යෙන් මේ වෙලාවේ ගන්නම ඕනේ. වැඩේ පැහැදිලිද මේ කියලා කතාව? හරි. ඇයි ඔය විනාඩි 10 මොකක්ද කරන්නේ? දැන් ඔන්න ඔය තමයි ප්‍රශ්නේ. ඔය විනාඩි 10 ඇතුළත පුතේ ඔයා අනිවාර්යෙන්ම ඔය විනාඩි 10 කෑලි දෙකකට බෙදා ගන්න ඕනේ. එක කෑල්ලක් විනාඩි පුතේ 3යි. අනිත් එක විනාඩි 7යි. හරිද? ඔය විනාඩි 3 සහ විනාඩි 7 ඇතුළත ඔයාට කරන්න වැඩ දෙකක් තියෙනවා. හරිද? ඔය විනාඩි 3 සහ විනාඩි 7 ඇතුළත. මොනවද කරන්න තියෙන්නේ? පළවෙනි දේ තමයි ඔය විනාඩි 3 ඇතුළත ඔයා කරන ප්‍රශ්න 7න් හරිද? ඔයාට ලැබෙන ප්‍රශ්න 7න් ලැබෙන ප්‍රශ්න 7න් හරිද? ලැබෙන ප්‍රශ්න 7න් ඔයා කරන ප්‍රශ්න 5 තෝරගන්න ඕනේ. තෝරා ගන්න ඕනේ. ඒක රෝගකට මේ විනාඩි 3න් කරන්න පුළුවන් දෙයක් නෑ. දුවම් මේකට හෙන වෙලාවක් යනනේ. ඇයි අපි මේ මෙච්චර වේලාසන මේක කරන්න කියලා හිතනවනේ. හරි. එතකොට පුතේ මෙච්චර වේලාසන කරන්නේ ඇයි? අනිත් කෙනා එක ප්‍රශ්නයක් ලියලා ආයේ විනාඩි 10ක් විතර ආයේ කියවලා තමයි වැඩේ කරන්නේ. එතකොට යාට විනාඩි 10ක් ගිහිල්ලා. සමහරවිට විනාඩි 5. විනාඩි 5 ගානේ අපි කියමු ප්‍රශ්න 4ක් කියවුවා කියලා. වෙලාව ගත්ත කියලා ප්‍රශ්නයක් ලියලා. එතකොට පුතේ එයා විනාඩි 20ක් අරගෙන දාන්න. විනාඩි 3ක් ගත්ත කියලා හරියක් වෙන්නේ නැහැ. එතකොට එහෙම තෝරගනිද්දි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඒ කියවන ප්‍රශ්න වල ඉස්සෙල්ලාම බලන්න ඕනේ 4. 4 වෙනි කොටස ගැන තමයි බලන්න ඕනේ. මොකද 4 වෙනි කොටසට අපු උදාහරණයක් ගන්න. ඊට පස්සේ බලන්න ඕනේ 3 වෙනි කොටස. දැන් අපු උදාහරණයක් කියව පළවෙනි ප්‍රශ්නේ 4 පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේත් 4 පුළුවන්. හරි. 3 වෙනි ප්‍රශ්නේත් 4 පුළුවන්. 4ෙත් පුළුවන්. හරිද?
හැබැයි යාට කියනවා 5 4 බෑ ඔයාට. අන්න ඒක තිබ්බා. දැන් ඔයාට ඒ වෙලාව ලියන්න බැරි නම් ඒ වෙලාවේ මතක් කර කර ඉන්න කරන්න වෙලාවක් නැහැ. ඊළඟට 6 4 පුළුවන්. 7 4 පුළුවන්. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික පුළුවන්. දැන් බලනවා මේවයි 3 කොටස. 3 ඒවා. හරි ඊළඟ මේකේ 3ක් බෑ. හරි ඊළඟ ආයි මේකේ 3 යම්ත ප්‍රමාණයකට බෑ. බට් භාගයක් පුළුවන්. හරිද මේකේ 3 පුළුවන්. මේකේ 3 පුළුවන්. මේකේ 3 පුළුවන්. එතකොට බලනවා දෙකේ කතන්දර. දෙකේ එතකොට පුතේ ඔයාලට අංගාලා බලන්නේ මේ දේවල් පුළුවන්ද කියන එක විතරයි. උත්තරේ නෙවෙයි පුළුවන්ද. ඒකට පස්සේ බලුවම උත්තර මතක් වෙන්න දෙපයි අනිවාර්යෙන්. එතකොට ඔයා තෝරගන්නවා හරිද මුලින්ම අපි කියමු 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 6. හරිද? ප්‍රශ්න දෙකක් අතහැරියා අපි. එහෙම කියමුකෝ. හරිද 1 2 3 4 6. හරිද ඔන්න ඔයා ප්‍රශ්න ටික තෝරගත්තා. ඊට පස්සේ කරන දේ තමයි දැන් විනාඩි 3න් ඔය වැඩේ ඔය ප්‍රශ්න ටික තෝරගෙන ඉවර වෙලා ඔයා කරන්න ඕනේ පුතේ ඉතුරු විනාඩි 7ේදී. හරිද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් එහෙනම් පැය 3ක් දෙන්න ඕනේ නෑනේ. මේ ප්‍රශ්න වලට උත්තර ලියනවනේ. උත්තර ලියනවා කියන්නේ ඔයා පැහැද පාවිච්චි කරලා දැන් අපි නිකන් හිතමු මේ 7 වෙනි ප්‍රශ්නේ අපි තෝරගන්න 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසට අහනවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ සතු ලක්ෂණ. හරිද? එතකොට ඔයා ඕක නටනටා ලියන්නේ නැහැ පුතේ. ලක්ෂණ හතරක් කියමුකෝ. නේද? ආත්ම භාෂණ ප්‍රමුඛත්වය. ආබා ප්‍රමුඛයි. හරිද? ස්වයං දුෂ් ස්වයං සං ප්‍රමුඛයි. නැත්නම් අදාළ වීම. හරි. හරි. ඊට එක් පුද්ගලයෙක් තුල සිදුවීම කියන්නේ එක් පුත් සිදු. ඔච්චරයි. ඒ කියන්නේ ඔයාට ආයි මේක බැලුවට පස්සේ තේරෙනවා එච්චරයි. හරිද? ඊළඟ තවම අපි කියමු එතකොට පුතේ එහෙම උත්තර ලියන්නේ පෑනෙන් කොහෙද? පේපරේමයි. පෑනෙන් පේපරේම ලියනවා. ඇයි? එතකොට ආයි කොහෙද ලිව්වේ මොකද්ද ලිව්වේ මම පේන්නේ නැහැ පැන්සලකින් වලුව වැඩන්නේ. මොකද ආයි පේපරේ ඒක දෙන්නේ නැහැ නේද? එතකොට ඔයා කරන්න ඕනේ දේ තමයි අර 3 වෙනි එකටයි 4 වෙනි එකටයි කෙලින්ම සියලු උත්තර ටික ෂෝට් ෆෝම් එකෙන් මේ විනාඩි 7ක් තියෙනවා පුළුවන්. දැන් මේ කියන්නේ කරන්න බැරි දේවල් නෙමෙයි පුතේ මේ කරන්න පුළුවන් දේවල් කියන්නේ. මොකද අපි කරලානේ ඇවිල්ලා තියෙන මෙතන මම කරලානේ මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට කියන්නේ සහ මම මේ වෙනකොට 2020 21 22 23 24 25 බැච් 6ක් යවලා තියෙනවානේ. හරි මේ බැච් 6 ඔක්කොම කියලා තියෙන්නේ මේව තමයි. ඒකට ඒගොල්ලෝ කරා. ඒකට ඔයාලට විතරක් බැරි වෙන්නේ දැන් ඔයාලා ඉදරලා අනේ අපිට බැරි වෙයිද දන්නේ නැහැ කියලා ඔයාලට විතරක් බැරි වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කරපු දේවල්. එතකොට පුතේ දැන් වාරේ වගේ තුනක් තියෙන නිසා ඔයාලට මේක try කරන්න පුළුවන්. එතකොට ඔයා මේවයි දැන් ඔන්න ඔයා කරන තෝරගත්ත ප්‍රශ්න ටික තියෙනවා. හරිද? ඒත් එක්කම හරිද? හරි. ඒත් එක්කම ඔයාලට කරන්න පොඩි වැඩක් හම්බ වෙනවා. මොකද්ද කරන්න ඕනි වැඩේ? ඔයා පුතේ මේ තෝරගන්න ප්‍රශ්න පහේ හරිද? දැන් මේ කතන්දරය අහුවට පස්සේ සමහර වෙලාවල් වලට ඉස්කෝලේ වලින් පොඩි කතන්දර කියනවා. හරිද? මේම බෑ එහෙම බෑ මෙහෙමයි කියලා කියනවා. මගේ යෝජනාව සහ අපි දරුවන්ගේ පේපර්ස් බලද්දි දකින දේ තමයි සමහර ළමයි ලියන පළවෙනි ප්‍රශ්නේම අවුල් සහගත විදියට ලියනවා. හරිද? ඒක ඔයා කළත් ඇති. ඒ කියන්නේ ඒක ඔයාට සැටිස් නැහැ. එහෙම වෙන්න හේතුව තමයි දැන් හිතන්න පළවෙනි ප්‍රශ්නේ කියලා. ඔයාට අපි කියමුකෝ අර අපි එහෙම තෝරගනිද්දී ඔයාට ඒ තෝරගන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පුළුවන් දෙවෙනි කොටස පුළුවන් තුන්වෙනි කොටස පුළුවන් හතරවෙනි කොටස ලොකුවට සැටිස් එකක් නැහැ. හැබැයි ඒක ලියන්න වෙනවා ඔයාට. අර එහෙම වුණාට පස්සේ ඔයාට පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්නේ ලොකු විශ්වාසයක් නැහැ. එහෙම වෙලාවට අපි දරුවන්ට කියනවා හරි පොඩි කපටි වැඩක් කරන්න. කපටි වැඩේ තමයි ඔයාට දැන් අර උත්තර ලියාගෙන යද්දි තේරෙනවානේ මට මෙන්න මේ ප්‍රශ්නේ තමයි සුපිරියටම ලියන්න පුළුවන් කියලා. මේක නම් අපිට මට නම් සර් දොඹෙන් යන ලියද හැකියි. මම මේක හොඳට ප්‍රැක්ටිස් කරා. අන්න ඒක පිළිවෙලක් තියෙනවා. අපි නිකන් මෙතන chart එකක් විදිහට දාගමු. ඔයා කරන ප්‍රශ්න ටික මම මෙහෙම දාන මේ පේනල් බෝඩ් එක ඕන තරක් 1 2 3 4 6. එතකොට ඔය කරන ප්‍රශ්න දැන් අපි තෝරගන්න තියෙන්නේ. ඔය කරන ප්‍රශ්න ටික අපි නිකන් chart එකක් විදිහට දාලා මේවා ඉතින් හරියට කරන්න ඕනේ. මේක කරගත්තොත් ගොඩ. හරි. මෙහෙම chart එකක් දාගත්තට පස්සේ ඔයාට මේකේ percentage එකක් විතර පුතේ ඔයාට සාමාන්‍ය මේක මෙන්න මෙච්චරයි පුළුවන්. හරිද?
මේක අඩු මේක කියලා. මේක තමයි අඩු මේක. ඔයාලට හතරවෙනි එක තමයි මුත්තටම පුළුවන්. ගුල්. තාමත් හොඳට ලියන්න පුළුවන් හතර. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් පුතේ හයවෙනි ප්‍රශ්නේ. ඒ හා සාපේක්ෂව හය ලියන්න පුළුවන්. ඔයා තමයි මේක දන්නේ. අපි දන්නේ නැහැ. මම දෙන පේපරේ වුණත් ඔයා දන්නවා මට මේ ටික තමයි හොඳට ලියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් දෙවෙනි එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ තුන්වෙනි එක. හරි ඊට පස්සේ පුළුවන් ඔයාලට පළවෙනි එක. දැන් පිළිවෙලක් පේනවනේ ඔයාලට. හරිද? හරිද? එතකොට මේක 1 මේක 2 මම මෙලා මේක 3 මේක 4 මේක 5. හරි දැන් ඔයාලට පැහැදිලිනේ. දැන් ඔයා බැරි වෙලාවත් බලන්න පළවෙනි ප්‍රශ්නේ ලිව්වා නම් මේ ඉස්සෙල්ලා. ඒ අවුලක් තියනවා නේද? දෙවෙනි එක ඊට පස්සේ ලිව්වා නම් ඊට පස්සේ 3 ලියලා ඊට පස්සේ 4 ඊට පස්සේ 6 ලිව්වා නම් එතකොට බලන්න ගුරුවරයා පුතේ මුලින්ම ආගේ පේපරේ 4 ගත්තට පස්සේ පොඩ්ඩක් කල්පනා කරනවා මේ ළමයාට ඒකක් දෙන්න ඕනිද මම. මොකද අපිට පේපරයක් බලනකොට අපි පොඩ්ඩක් එනවා මේ ළමයා පොඩ්ඩක් අවුල් කරගෙන මුල. ඊට දෙවෙනි ප්‍රශ්නෙත් බලනකොට ටිකක් හොඳයි ඉතින් පළවෙනි එක අවුල්. තුන්වෙනි එක බලනකොට ඊට වඩා අර මේ තුන්වෙනි ප්‍රශ්නේ බලද්දි ඊට වඩාත් අවුල් පොඩි අවුලක් සෙට් වෙනවා. හැබැයි මම මේ කියන ක්‍රමේ ඔයා විනාඩි 35ට කරන්න පටන් ගන්නකොට ඔයා ලියන්න පුතේ ඔයාලට ලියන්න පුළුවන් මුත්තම ප්‍රශ්නේ. ආයෙ එතනින් යන කතා කරන දෙයක් නෑ මුත්තම ප්‍රශ්නේ ලියන්න. වැඩේ පැහැදිලිද? එතකොට මුත්තම ප්‍රශ්නේ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ලියන්නේ අංක 4 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අපර අංක දෙක දාලා තියෙන 6නේ. ඔයා දෙවෙනියට ලියන්නේ අංක 6 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ තුන්වෙනියට ලියන්නේ ඊට පස්සේ අපි අංක දාලා තියෙන 2නේ. අන්න දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයා ලියන්නේ අංක 4 වෙනි ප්‍රශ්නේ. අංක 3 අංක 3 වෙනි ප්‍රශ්නේ. ඊට අවසානයේදී ලියන්න පුතේ අංක 1 කියන ප්‍රශ්නේ. අන්න කපටි ක්‍රම. වැඩේ පැහැදිලිද? එතකොට පේපරේ බලන ගුරුවරයා ඔළුවට දාගන්නවා ඔව් මැසේජ් එකක් දාන්න. එතකොට පේපරේ බලන ගුරුවරයා ඔළුවට දාගන්නවා මේ දරුවා උත්තරම ලියන්න උත්තරම ලියලා තියෙනවා. හොඳයි මේකත් හොඳයි මේකත් හොඳයි මේක ටිකක් හොඳ නැතුණාට කමක් නෑ මේ මුල හොඳට ලියලානේ මේ හරියට. හරිද? වැඩේ පැහැදිලිද? තේරුණාද? හරිද? අවුලක් දන්නේ මොකද්ද දන්නේ නැහැ කියලා YouTube දෙන්නලු. මටත් YouTube දී ගන්න විදියක් නැහැ. දැන් මම මෙතන try කරා YouTube දෙයි ගන්න මේ මම විතර ඇවිල්ලා තියෙන්නේ මේ පොඩක් පොඩි කේස් එකක් තියෙනවා මම දෙපාර තුන් පාරක් try කරා මේ පොඩ්ඩක් මේ දී ගන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ account එක ඉල්ලනවා verify කරන්න එනවා. මේ හරි ටුට්ටක් ඉන්න බලන්න. හරි බලන්න. දී ගන්න පුළුවන් වුණොත් වැඩේ කොට. මොකද මේ වෙලාවට ටුට්ටක් 9 මම ඒකයි 9ට දාගත්තෙත් ඔයාලගේ ආසෙ මොකද 7ට 8ට නම් පන්ති කරන්න තියා හිතන්නවත් බෑ පුතේ මේ Zoom එකේ වත්. මොකද ඒ තරම් යූස් කරනවා ඒකද. හරි. ඒ තරම් යූස් කරනවා මේ මිනිස්සුන්ට බනින්න විදියක් නෑ මේ කනෙක්ෂන් මේ දෙන අයට තමයි බනින්න ඕන. හරිද? ඔක තමයි අරන්දරේ සිග්නල් අඩු. හරිද? පුතේ මේ channel එක මේ subscribe කරලා තියෙන අයට පෙන්නනවා ඇති දැන් මේ මම channel එකේ දීලා තියෙනවා. හරිද? මේ ඒ නිසා channel එක බලන්න මම ටක් ගාලා මේ channel එකේ link එක දාන්නම් මේ ඔයාලා group වලට. හරිද? මේ ටක් ගාලා ඔයාලා share කරන්න මේ YouTube එකෙනුත් ඔයාලා share කරන්න පුතේ මේ අනිත් යාළුවන්ට. හරිද? YouTube එකෙන් share කරන ළමයි හරිද මේ මම ටක් කරලා මේ මෙහෙම දාන්නම් ඔයාලගේ මේ group වලට අනේ කොට ඔයාලා share කරගන්න පුතේ ඈ යාළුවන්ට දාන්න දැන් ඔයාලා මේ දැන් පොදු group එකට මේක දාපු ගමන් ටක් කරලා මේ share කරන්න ඈ හරිද හරි ඔව්
හරි නේද? හරි. හරි. YouTube page පොඩ්ඩක් share කරන්න. ඔයාලගේ WhatsApp එකේ share කරගන්න ළමයි ඈ. හරි. එළකිරි. හරි. අම්මෝ යන්තම් ඇතිලු. හරි share කරන්න ඈ. ආ. හරි. බලන්න ඊට පස්සේ දැන් මම කියා හිටියේ මේ මෙතන කරන හරිද මෙතන තෝරගන්න ප්‍රශ්න ටික හරිද? හොඳට අහගන්න. ඇක්චුලි පුතාරිනේ. හරි. මේ තෝරගන්න ප්‍රශ්න ටික පුතේ තෝරගන්න ඕනේ Tamanට කරන්න පුළුවන් හොඳම ප්‍රශ්නේ. ඒ තෝරගන්න Tamanට කරන්න පුළුවන් උත්තම ප්‍රශ්නේ අනුපිළිවෙලට. අර අමාරු පොඩ අවුල් වගේ ප්‍රශ්නේනේ. දැන් ඕක පුතේ යන්නේ ඉස්කෝලේ අපාගේනේ ඕක කරන්න එපා කියන හේතුව තමයි ඔයා පුතේ මෙහෙම තෝරගත්තට පස්සේ මංජන් කියනවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ට වරදක් කියන්න බෑ. ඔයා මංජන් කියනවා. ඇයි? මංජන් කියනවා තෝරගන්නවා හතරවෙනි ප්‍රශ්නේ. 4 1 ලියනවා 2 ලියනවා ඊට පස්සේ කිසිම අංකයක් නැහැ ඔය ලියාගෙන ගිහිල්ලා ඉවරයි ඊට පස්සේ පටන් ගන්නවා ආයේ දෙකකින් ඉඳලා පටන් ගන්නවා එහෙම කරන්න බෑ ඒකට ඒ ගුරුවරුන්ට එපා වෙනවා මේ ඒව අවුලක් සෙට් වෙනවා ඒකයි ගුරුවරු බනින්නේ පිළිවෙලක් නැහැ අරකයි මේක කියලා අපි දුවුවා කිසි වෙලාවක අපිට බැන්නේ නැහැ මොකද බනින්න බෑ අපි ගාන්න පිළිවෙලට පිටු අංක දාලා ප්‍රශ්න අංක දාලා ප්‍රශ්නවල අණු අංක දාලා එහෙම තමයි අපි ඒක අපිට කාටවත් මුකුත් කියන්න බෑ ඒක ඔයත් මේ වැඩේ දැන් 4 ලියනවා නම් හරිද 4 වෙනි ප්‍රශ්නේ ගත්තා 4 පළවෙනි කොටස 4 දෙවෙනි කොටස 4 තුන්වෙනි කොටස 4 හතරවෙනි කොටස මේ එක ක්‍රමයක් මම තව ක්‍රමයක් කියලා දෙනවා හරිද ඒක ඊට පස්සේ කියලා දෙන්නේ එතකොට හරි ඔක්ත YouTube එකේ දාලා හරි එතකොට මෙන්න මේ විදිහට මේ ඔයා හරියට පිළිවෙලට ලියන පොර ටික වෙනම ගන්න අපුණන යනවා දැන් හරිනේ දැන් ඔන්න අමතර කියවීමේ විනාඩි 10 ඇතුළත කරන වැඩ ටික ගොඩක් තියෙනවා හරි දැන් මම මුලින් කිව්වා සබ්ස්ක්‍රයිබර් එක ගැන දැන් මේ YouTube එකෙන් ආපු අයට මම ටොට්ටක් මතක් කරලා මුල ටික බලන්න YouTube එකේ දැම්මට පස්සේ සම්පූර්ණ වීඩියෝ එක පේපරේ පළවෙනි කොටස එනවා 150 හරි සෙකන්ඩ් එකට පැය දෙකක් එනවා ඊට පස්සේ සෙකන්ඩ් පේපරේ එනවා ප්‍රශ්න 7ක් ප්‍රශ්න 7ෙන් ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ සාමාන්‍යයෙන් පැය 3යි හම්බෙන්නේ එතකොට එක ප්‍රශ්නයක් ලියන්න අපි ගත්ත විනාඩි 35ක් එතකොට මේ ප්‍රශ්නේ අපි තෝරගන්න ලියන්න කලින් අපිට ලැබෙන විනාඩි මුලින්ම අපි අමතර කියවීමේ කාලය ගන්නවා. ඒ අමතර කියවීමේ කාලයේදී ලැබෙන විනාඩි 10 අපි මුලින්ම නේද කොටස් දෙකකට ගන්නවා එකක් විනාඩි 3යි එකක් විනාඩි 7යි කියලා. පළවෙනි විනාඩි 3ේදී අපි කරන ප්‍රශ්න 7න් නේද අපි ලියන ප්‍රශ්න 5 තෝරා ගන්නවා. අපි ලියන්නේ මොන ප්‍රශ්න 5ද කියලා සහ ඊතුරු විනාඩි 7ේදී ඒ ප්‍රශ්නවල තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස් වලට පිළිතුරු කෙටියෙන් ලියන්න. හරිද? ඒකෝට කෙටියෙන් ලියලා තමයි වැඩේ කරන්නේ. හරි ඊට පස්සේ ප්‍රශ්න ටික අනුපිළිවෙලට පෙළගස්සනවා. ওই ටික තමයි මේ දැන් මේ වෙලාව තුලත් අපි සාකච්ඡා කරේ. හරිද? දැන් අපි ඔන්න A level විභාගෙට අයියෝ මම පිළිවෙල මකා ගත්තානේ. හරි කවන්න පිළිවෙල තමයි YouTube එකටත් දාලා බලමු. එක ඉස්සෙල්ලාම මම කරන්නේ ටෙන් මඩ පිළිවෙල වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලාම කරමු කිව්ව 4 ඊට පස්සේ 6 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 1 එළගි YouTube එකේ පිටපස්සේ යන ඉන්න හොඳයි හරිද හරි මේ හරිද ඔන්න දැන් අපි අමතර කියවීමේ කාලය අරගත්තා විනාඩි 10ක් මම මෙතන පැහැදිලිව ලියන්නම් ඔයාලට මොකද මේක ඉස්සරහට වටින නිසා පැය 3ක් තියෙනවා අමතර කියවීමේ කාලය මුලින්ම ගන්න හරිද හරි මේ හරි ඔන්න 8:30ට පේපරේ ලැබෙනවා 8:30ට පේපරේ ලැබුණාට පස්සේ 8:40 වෙනකම් පුතේ හරිද 8:40 වෙනකම් ඔයා අර අමතර කියවීමේ කාලය ගන්නවා කාලය කියන්නේ විනාඩි 10 ලබා ගන්නවා ඒක කොටස් දෙකකට බෙදනවා අපි විනාඩි sorry ළමයි විනාඩි 3ක් ප්‍රශ්න 5 තෝරා ගැනීම විනාඩි 7ක් 3 සහ 4 කොටස් සඳහා පිළිතුරු
ලිවීම. ටක්කාල මේක කොහොම දාගන්න පුතේ? එතකොට අපිට වෙලාව ඉතුරුයි. 8:30 8:40 අමතර කියවීමේ කාලය විනාඩි 10යි. ඔයාලට zoom කරගන්න උනත් පුළුවන් මේ YouTube එකේ බලන අයට. හරිද? විනාඩි 10යි. sorry ළමයි. මුදලම කැස් ඇඳිලා ඉන්නේ. sorry ඈ. ඊට පස්සේ විනාඩි 3ක් ගන්නවා ප්‍රශ්න පහ තෝරගන්න. අපි ලියන ප්‍රශ්න පහ මොනවද කියලා තෝරගන්න. ඉතුරු විනාඩි 7 ඒ තෝරගන්න ප්‍රශ්න පහේ 3 සහ 4 වෙනි කොටස් වලට පිළිතුරු ලියනවා කෙටියෙන් නේ. ඒක කෙටියෙන් කියලා දාන්නම්. ඊට අමතරව තව කරනවා වැඩක්. ප්‍රශ්න අනුපිළිවෙල වෙනවා. ඔව්. sorry. ප්‍රශ්න අනුපිළිවෙල සකසා ගැනීම. මේ අනුපිළිවෙල තමයි මේ හදාගෙන තියෙන මේ අයිනේ. මේ තියෙන 4 6 2 3 1. Tamanට හොඳටම ලියන්න පුළුවන් පිළිවෙල තමයි Taman මෙතන හදාගෙන තියෙන්නේ. Tamanට හොඳටම ලියන්න පුළුවන් අනුපිළිවෙල මෙතන හදා ගන්නවා. වැඩේ පැහැදිලිද? තේරුණාද? හරි. දැන් ඔන්න වැඩේ හරි. දැන් අපි ඉස්සර ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා බලමු. හරිද? හරි. දැන් අපි යනවා. දැන් ඔන්න අපි දැන් මෙහෙමයි. මේ වෙලාව අතරේ ඔයා ටිකක් මානසිකව වැටෙන්න පුළුවන්. හරිද? මේ වෙලාව අතරේ ඔයා මානසිකව වැටෙන්න පුළුවන්. ඇයි ඔයා මේ වෙලාව අතරේ මානසිකව වැටෙන්නේ? එහෙම වැටෙන්න හේතුව තමයි ඔයාගේ එහා පැත්තේ මෙහා පැත්තේ ඉස්සරහා පිටිපස්සේ ඉන්න සෑම යාළුවෙක්ම මේ වෙලාව ඇතුළත මේ විනාඩි 10 ඇතුළත සාමාන්‍යයෙන් පිටු දෙකක් ලියන්න පුළුවන්. විනාඩි 10ක් තියෙනවා පුතේ. මගේ පන්තියේ ළමයි නම් විනාඩි 10ක් කියන්නේ පැති 3ක් ලියනවා. පිටු එකමාරක් ලියනවා. හරිද? ඒක මම පන්ති වල කියලා දෙනවා. මගේ ටයිම් මැනේජ්මන්ට් පේපර් ඉන්ස්ට්‍රක්චර් එකේදී මම කියලා දෙනවා. දැන් අද කියලා දෙනවා ඔයාලට. එතකොට ඒක නිසා කිසිම වෙලාවක කලබල වෙන්න එපා. අනිත් කෙනා පිටුවක්ද පිටු දෙකක්ද කොළ 50ක්ද එහෙම ලියන්න බෑ. හරිද? එහෙම ලිව්වා කියලා ඔයා කලබල වෙන්න එපා. මොකද යාට කෙලවීමේ සම්භාවිතාවය වැඩි. එයි එයාට කලබලේ තෝරගන්නවා. ප්‍රශ්නේ සමහර විට කියවන්නෙත් නෑ. පළවෙනි කොටස කියෙව්වා. ඊටු ටික මුකුත් කියවන්නේ නෑ. ඔය ලියාගෙන යනවා. ඊට පස්සේ තමයි යා දෙවෙනි ප්‍රශ්න ටික තෝරගන්නේ. කොහොමම කතන්දරයක් තියෙනවා. හැබැයි ඔයා එහෙම නෑ. ඔයා වැඩේට බහින්නේ 8:40 වෙනකන් ගත්තට ඔයා වැඩේට බහින්නේ අදාළ ප්‍රශ්න ටික තෝරගෙන. දැන් මේක මගේ පන්ති වල දැන් පෙබරවාරි අග මාර්තු මම කියන්නේ අප්‍රේල් වගේ වෙනකොට වැඩේ පටන් ගන්නවා. ඊට කලින් අපිට පටන් ගන්න පුළුවන් මේ ප්ලෑන් එකේ හැටියට. එතකොට මේ මම දෙනකොට හැම පේපරයක්ම ඔයා ජස්ට් හරි පේපරේ හරි ඔන්න දැන් මම 8:00ට පේපරේ ගත්තා. 8:40 වෙනකොට මේ වැඩ ටික කළා ප්‍රශ්න ටික තෝරගෙන තමයි ලියන්න පටන් ගන්න. ඒක පුරුදු වෙන්න ඕනේ. ඒක වාර විභාගයට ගියත් එහෙමයි. මගේ පේපරයක් ලිව්වත් ඒක. ඔයා ගෙදර ඉඳන් පේපරයක් ලිව්වා. මගේ පන්තිේ මොන ළමයි ඉන්න පුළුවන් මෙතන. අර මගේ නෙමෙයි ඔයා යන ක්ලාස් එකේ හරි කවුද ඔයා මේක අනුගමනය කරන්න. හරිද? එතකොට ඊට පස්සේ ඔයා උන්න දැන් වාගේ එළවලු විභාගේ පටන් ගන්න 8:40. මේක අර අමතර කාන්දර ටිකනේ. හරි. ඔන්න දැන් අපි පටන් ගන්නවා 8:40. දැන් මට මේකට උදව් කරන්න ඕනේ ඔයාලා. හරිද? මම ගණන් කරන්නේ නැහැ. මොකද අපි දැන් එක ප්‍රශ්නයකට ගන්න විනාඩි 35යිනේ. දැන් මට කියන්න 8:40 ඉඳන් විනාඩි 35ක් ඉස්සරහට ගණන් කරලා. මට ඒක chat එකට දාන්න ඕනේ YouTube ඉන්න අය. නිකන් මේ ඕකේ ඉන්නම් වාලා ඉන්න බෑ. chat එකට දාන්න ඕනේ. මේ Zoom එකේ ඉන්න ඇත්ත එහෙම තමයි නිකන් මේ මලමිනී ටික වගේ ඉන්න බෑ. පොඩ්ඩක් වැඩේ ටයිප් කරන්න ඒ ටික ඕනේ. හරිද? දැන් ඉන්නවා Facebook එහෙම නම් යන්න තියාගන්න බෑ. උඹලට කියලා වෙනවා. මම පන්ති වලත් කියනවානේ. එමේ යන්න තියාගන්න බෑ. chat කරන්න තියාගන්නවා. පාඩුවේ පුතේ එහෙම chat කරනවා නම් මේක නිකන් අහගෙන වගේ ජොලියට වගේ ඉන්නවා නම් මගේ පන්ති ආවත් නාවත් කරුණාකරලා මේකෙන් ලීව් වෙලා යන්න එපා ඉන්න මේකේ. හරිද? නෙමෙයි බා මේක හරි අවධානයෙන් වැඩේ කොට දාගන්න හිතාගෙන ඇවිල්ලා මේකේ වැඩ ටික කරන්න. එහෙම එපා අපරාධ විද්‍යාවල් වල මිනිසුන්ගේ උගලට දෙන ඩේටා කාඩ් එකට හරි අපරාධයක්. හරිද? ඒ ඩේටා කාඩ් එක හරි දාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ සල්ලි වලින්. ඒකත් අපරාධයක්. ඉන්න එපා පාඩුවේ නිදාගන්න. එහෙම හොඳයි. හරිද? හරි. එතකොට මට මෙතන හරියට විනාඩි 35ක් ගණන් කරලා කියන්න 8:40 ඉඳන් 8:40 ඉඳන් විනාඩි 35ක් ගියා කියලා 40 45 50 55 60 60 කියන්නේ 9 9 5 9යි 10
හරිද 9යි 10යි එතකොට 9යි 10 නේ හරියට වෙන්නේ නේ 15 15 20 35 35 කියන්නේ 9යි 15 වෙනවා ඔන්න ඔයා කීවෙනි ප්‍රශ්නේ ඉවර කරන්නේ එක ප්‍රශ්නයක් ඉවර කරනවා දැන් මේ YouTube එකේ මුකුත් දාන්න නැහැ විකාර කරන්න එපා දාන්න මේකෙත් එහෙමයි හරිද 9යි 15 වෙනකොට එක ප්‍රශ්නයක් ඉවරයි හරිද ප්‍රශ්නයක් අවසන් හරිද ඊට පස්සේ 9යි 15 ඉඳන් ගණන් කරනවා ආයෙ විනාඩි කීයද ආයෙ අර වගේම තමයි 9යි 15 ඉඳන් ආයෙ ගණන් කරනවා විනාඩි 35 9යි 15 9යි 45 සාමාන්‍ය 9යි 50 වගේ වෙද්දී ඔයා දෙවෙනි ප්‍රශ්නයත් ඉවරයි හරිද අවසන් හරිද හරි එතකොට පළවෙනි ප්‍රශ්නේද අපි ඉස්සෙල්ලාම කරන්නේ නෑ අපි කරන්නේ පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි ඉස්සෙල්ලාම කරන්නේ අපි ඕරගත්ත හතරවෙනි ප්‍රශ්නේ තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ කීවෙනි ප්‍රශ්නේ? 6 වෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ 9යි 50. අපි 9යි 50 ඉඳන් ගණන් කරනවා 9යි 50, 9යි 55, 10 ඊට පස්සේ 10යි 5, 10යි 15, 10යි 20, 25, 30. එතකොට sorry 10යි 30 වගේ වෙද්දි ඔයාගේ කීවෙනි ප්‍රශ්නේද අවසන් වෙන්නේ? තුන්වෙනි ප්‍රශ්නය අවසන් වෙනවා. ඒ කියනවා තුන්වෙනි අර කරන්න කිව්වේ ප්‍රශ්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ මම මෙහෙම ලිව්වේ ඔයාලා ලංකාවේ මේ වැඩේ තේරුම් ගන්න ඕනේ නිසා. හරි ඊට පස්සේ 10යි 30 ඉඳන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඔයා 11යි 5 වෙනකම් හතරවෙනි ප්‍රශ්නේ ලියනවා. හතරවෙනි ප්‍රශ්නේ අවසන් හතරවෙනියට ලියනවා කීවෙනි ප්‍රශ්නේද? තුන්වෙනි ප්‍රශ්නේ. හරි වැඩේ හරි. දැන් අපි ඊට පස්සේ 11යි 5 ඉඳන් විනාඩි 35ක් ගත්තාම 11යි 10 15 20 25 35 කොහේ හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මොකද කොහේ හරි වරද්දලාද බලන්න මෙතන 8යි 40 45 50 55 60 කියන්නේ 9 9යි 5 9යි 10 9යි 15 හරි 9යි 15 20 25 30 35 40 45 50 හරි 9 50 55 10 10 5 10 15 20 25 30 හරි 10 30 ඊට පස්සේ 10යි නම් 11 11යි 5 ඊට පස්සේ 11යි 5 ඉඳන් අපි විනාඩි 35 ගන්නවා ඒකට 40 35 50 55 හරිනේ හරි ඊට පස්සේ 11 ඉඳන් 11යි 5 වෙනකම් කරනවා දෙලින්ම 11යි 35 වෙනකම් ගන්න 11 5 10 15 20 25 30 40 ඒ විනාඩි 5ක පොඩ්ඩක් පොඩ බලන්න පුතේ මේ හරිද 9යි 50 9 10යි 25 හරි 9යි 50 10යි 25 හරි මෙන්න මෙතන වැරදිලා තියෙන්නේ sorry ඊට පස්සේ 10යි 25 හරිද 10යි 25 to 11 නේ හරි ඊට පස්සේ 11 හරිද 11යි 35 දැන් බලන්න මොකද තත්ති කියලා අන්න පස්වෙනි ප්‍රශ්නේ අවසන් කියනවා අවසාන ලියන්නේ පළවෙනි ප්‍රශ්නේ දැන් මොකද වෙලා තියෙන්නේ ආයි වැරදිලාද නෑ ආයි කිසිසේත් වැරදින්න විදිහක් නෑ එතකොට විනාඩි 5ක් ඉතුරු වෙලා තියෙනවා ඇයි දැන් 8:00 පටන් ගත්තනම් ඉවර වෙන්න ඕනේ 11යි 40ට. ඇයි? අමතර කියවීමේ විනාඩි 10ක් තියෙනවානේ. එතකොට අපි ඒක මුලින් ගත්තා. හරිද? අපි ඒක දැන් මුලින් අරගෙනනේ තියෙන්නේ. එතකොට ඒක ගත්තාම තව විනාඩි 5ක් ඉතුරුයි. ඇයි එහෙම විනාඩි 5ක් ඉතුරු වෙන්නේ? කාටද කියන්න පුළුවන්? ඇයි මෙහෙම විනාඩි 5ක් ඉතුරු වෙන්නේ කියලා? එහෙම විනාඩි 5 ඉතුරු වෙන්නේ හේතුව තමයි මතකද අපි මුලින් 180 බෙදුවා 5න් ප්‍රශ්න 5ක් ලියන්න තියෙන හින්දා 185න් බෙදුවාට පස්සේ 36යි ආවේ මම ටක් ගාලා මකලා මම කිව්වා 35ක් ගන්න එතකොට හරි කියලා. එතකොට අපි මේ විනාඩි 5ක් කියලා හිතුවට බලන්න ඒක අවසානයේ අපිට ප්‍රයෝජනවත් වුණා නේද? 8යි 40 ඉඳන් 9යි 15 වෙනකම් පළවෙනි ප්‍රශ්නේ ලිව්වා. 9යි 15 ඉඳන් 9යි 50 වෙනකම් දෙවෙනි ප්‍රශ්නේ ලිව්වා. 9යි 50 ඉඳන් 10යි 25 වෙනකම් තුන්වෙනි ප්‍රශ්නේ ලිව්වා. 10යි 25 ඉඳන් 11 වෙනකම් හතරවෙනි ප්‍රශ්නේ ලියලා. ඔයා A level විභාගයේ ලියන අවසාන ප්‍රශ්නේ 11 ඉඳන් 11යි 25 වෙනකම් ලියලා ඔයාට මේ ලියපු ටික අමුණන්න තව විනාඩි 5ක් තියෙනවා. උදේ මේ පාර විභාගේ මට හිතෙනවා අපි ගෙස් කරනවා අපි දැනගන්න ලැබෙන මාර්ග වලින් අපි හිතනවා
අර මේ පාර දීපේ පුතේ දෙකටනේ දවල් දෙකටනේ. දවල් දෙකට නෙමෙයි මේ පාර උදේ දියාවි. මොකද අපි විභාග කාලයට කරන ආවට පස්සේ හරියටම බලමු උදේද දවල්ද තියෙන්නේ කියලා මට හිතෙනවා උදේ තියෙන්නේ. දවල් වුණොත් මම දවල්ටත් මේ වගේ වෙලාව හදලා දෙනවා. දැනට ඔයා විනාඩි 2ක් වගේ අරගෙන ටක් ගාලා මේක ලියා ගන්න. හරිද? ඒක ඇවිල්ලා මේක ලියා ගන්න දෙක කොටස කියලා ටයිම් මැනේජ්මන්ට් කියලාම ලියා ගන්නකො. ටයිම් මැනේජ්මන්ට්. හරිද? ටයිම් මැනේජ්මන්ට් කියලා ටක් ගාලා මේක දාන්න 8:49 9:15 9:15 9:50 9:50 10 ටක් ගාලා දාන්න. ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න පුතේ. මේක දාගන්න ටක් ගාලා. පැහැදිලිව වෙනව නේද? හරි නේද ළමයි? ලෝ කාලයක් යන්නේ නැහනේ. හරි. දැන් ඔන්න ඔය ටයිම් එක ඇතුළතදී තමයි අපි පේපරේ ලියන්නේ. ආය අමුතුවෙන් ටයිම් එක මැනේජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ටික හැබැයි ඔයා පුතේ සාමාන්‍යයෙන් ගෙදරදී පේපරයක් ලිව්වත් දැන් පන්ති නැති දවසක් තියෙනවනේ. පන්ති නැති දවසකට ගෙදරදී පේපරයක් ලිව්වත් මේ ටයිම් එකට ලියන්න හුරු වෙන්න. අපේ පන්ති ෆිසිකල් පන්ති වල හැම දවසකම කියන්නේ අපි ෆිසිකල් පන්ති තියෙන මේ ආයතනවලදී හැම දරුවෙක්ම වේවස් ඒවන්නේ මෙන්න මේ වෙලාවට. හරිද? ඒක අනිවාර්යෙන් ඇවිල්ලා ලියන්න ඕනේ. මොකද මේ වෙලාවට ඔයා වාඩි වෙලා ඒක ලියන්න හුරු විය යුතුමයි. හරි නෑ අපිට ලියන්න පුළුවන් අපි බලන්න ලියන්නම්කෝ කියලා එහෙම කතන්දර මුකුත් කියන්න බෑ. ඔයා අනිවාර්යෙන් ඇවිල්ලා ලියන්න ඕනේ. හරිද? ඒක තමයි කතන්දරේ. නැතුව බෑ මේ වැඩේ කරන්න. මොකද මේ වෙලාවටම ලියන්න ඕනේ කියන්නේ ඒකයි. මොකද මේ වෙලාවට ඔයාගේ මොලේට යනවා. එතකොට මම මේ වෙලාවේ විභාගයක් ලියන්න සූදානම් වෙනවා. මේ පේපරේ තව මාස මෙච්චරකින් තව දවස් මෙච්චරකින් කියලා ලියන්න ඕනේ. වැඩේ පැහැදිලිද කියන කතාව? හරි. එතකොට ඔන්න ඔයා ලියන ප්‍රශ්න අනුව පිළිවෙල හරි ඊට ඔයාව ගත කළ යුතු කාලය හරි. එතකොට ඔයාලා අමතර විනාඩි 5ක් විතර වෙනවා. ඔය ඔක්කොම වැඩ ටික අමුරලා කරලා ලස්සන පිළිවෙලට හදාගන්න. හරිද? හරි. දැන් ඔය මේ Tamanට ලැබෙන වෙලාව දැන් මැනේජ් කරගන්න බෑ විනාඩි 35යි තියෙන්නේ. අපි බලමු ඔය විනාඩි 35 ඇතුළතදී Taman තෝරගන්න ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ලියන්නේ? අර ළමන් තෝරගන්න ප්‍රශ්න වලට කොහොමද මේ දේවල් ආයි කිසිම දවසක මම කතා කරන්නේ නැහැ. මම කියනවා තමයි විනාඩි මෙන්න මෙච්චර ගන්න ලියලවන්න තමයි මෙන්න මෙච්චර ගන්න මෙහෙම කරන්න කියලා මම එවනවා ටක් ගාලා. ඒකට ඔයා කියනවා ඒක ඔයා ලිව්වා අවංක PDF කරා ටක් ගාලා එව්වා. හරිද? එතකොට අන්න ඒකයි තරන්දරේ. හරිද? හරි. දැන් විනාඩි 35ක් අපිට තියෙනවා.
හරිද විනාඩි 35ක් කියලා මම මේක උඩ ටිකක් මකලා දාන්නම්. හරිද හරිද හරි ඒක කරලා හරිද හරි ප්‍රශ්නයක් ලිවීම සඳහා ගත කළ යුතු කාලය සහ පිටු ගණන පැති ගණන ලැබෙන ලකුණු ගණන මාතෘකාව ලියා ගන්න ටක් කරලා මේක ප්‍රශ්නයක් ලිවීම සඳහා ගත කළ යුතු කාලය සහ පිටු ගණන ඇලයිරක් පැති ගණන පිටු ගණන ඇලයිරක් පැති ගණන පිටු ගණන ඇලයිරක් පැති ගණන ලැබෙන ලකුණු ගණන හරි මෙන්න මෙහෙමයි අපි මුලින්ම තෝරගත්ත කියලා කිව්වේ හතරවෙනි ප්‍රශ්නේ මම එහෙම දාගන්නම් 4 හරිද මුලින්ම පුතේ ප්‍රශ්නේ අණු කොටස් ටික 1 2 හරිද 3 4 ඔන්න ප්‍රශ්නේ අණු කොටස් ටික ඊට අපි මුලින්ම දාගන්නවා ලැබිය යුතු ලකුණු ගණන ලැබෙන ලකුණු ගණන පළවෙනි එකට උදේ කොටසට ලකුණු 4ක් හම්බෙනවා දෙවෙනි කොටසකට ඔයාලට ලකුණු 8ක් හම්බෙනවා තුන්වෙනි කොටසකට 12ක් හම්බෙනවා හතරවෙනි කොටසකට ලකුණු 16ක් හම්බෙනවා එතකොට උදේ මේකට ලකුණු 40ක් හම්බෙනවා එතකොට ලකුණු 40ක් මේ පේපරේ එක ප්‍රශ්නයකට හම්බෙනවා එතකොට 40 වැඩි කිරීම කීයක් ලියනවද 5ක් ලකුණු 200යි ෆස්ට් පේපරේ පුතේ MCQ 50යි 50 වැඩි කිරීම 2 100යි ලකුණු 300ෙන් තමයි වාගේ පේපරේ ඊට පස්සේ ඔක බෙදලා එන්නේ මොකද මේ 200යි ඊට පස්සේ ආයෙ 4ට බෙදනවා අන්න එනවා ලකුණු 50න් හරිද ඊට පස්සේ මේ 100ත් ආපහු බෙදනවා කියනද දෙකෙන් අන්න ආපහු 50න් එනවා ඊට පස්සේ ආයෙ ඔය ලකුණු එකතු කරලා තමයි අර 100ට කීයද කියලා දෙන්නේ රයිට් ස්ක්‍රීන්ෂොට් එක දාගෙන බලා ගන්න හරිද හරි දැන් ලැබිය යුතු ලකුණු ගණන හරි ඊට පස්සේ ලියන්නේ ගත කළ යුතු කාලය මේ මහත් එක්ක ලියන්න වගේ අප්‍රූව් බලලා වෙනම ලියන්න දාගන්න එපා පැහැදිලි වෙන්නේ ගන්න ගත කළ යුතු කාලය දැන් විනාඩි 35යිනේ තියෙන්නේ මේක පුතේ දැන් මම අර කිව්ව විනාඩි 35 ඔයාට හිතෙන විදිහට අනේ මම මේක විතරක් ලියනවා අච්චර ලියනවා එහෙම නටන්න බෑ විනාඩි 35 නම් ඔයාලා මේ විනාඩි 35 මම මැනේජ් කරලා දෙනවා මම මැනේජ් කරලා දෙන විදිහට ඔයා ලියන්න ඕන හරිද හරි විනාඩි 35යි විනාඩි 35 පුතේ පළවෙනි කොටසක් ලියන්න විනාඩි ගන්නේ උපරිම 2යි සාමාන්‍යයෙන් නිර්වචනය එක්ක මොනවා හරි දෙයක කරුණු 4ක් පොඩි හැඳින්වීමක් ඔච්චරදී ඔයගොල්ලෝ විනාඩි 2ක් ඇති ඊට පස්සේ දෙවෙනි කොටසකට පුතේ ඔයා ගන්න විනාඩි 8යි ඇයි උපරිම ඕකට පුතේ ලියන්න හම්බෙන්නේ කරුණු 4ක් නම් කරලා දෙකක් විස්තර කරන්න හරිද එහෙමත් නැත්නම් කරුණු දෙකක් විස්තර කරන්න එච්චරයි හරිද ඒක නිසා ඕකට විනාඩි 8ක් හුදටම ඇති හරිද ඊට පස්සේ කරුණේ විනාඩි 10ක් ගන්න මොකද ඕකේ උපරිම අහන්න පුතේ කරුණු තුනක් නම් කර විස්තර ගන්න එක්ක විස්තර කරන්න හරිද ඊට පස්සේ ඔයා හතරවෙනි එකට ගන්න ඕනි විනාඩි 15ක් මොකද ඕකේ පැති 4ක් විස්තර කරන්න පැති 4යි හරිද උඩට බලන්න මෙතන ඔයාට ගන්න විනාඩි 35 ඇවිල්ලා තියෙනවා හරිද හරි ඊට පස්සේ ඔයා උදේ ලියන්න ලිවිය යුතු පිටු ගණන එහෙමත් නැත්නම් පැති ගණන
පිටු පැති කිව්වට පස්සේ පුතේ පිටුවක් කියන්නේ සාමාන්‍යයෙන් මම පෙන්නන්නම් මොකක් හරි ගත්තට පස්සේ පුතේ මෙන්න මේම ගත්තොත් හරිද මෙහෙම සම්පූර්ණ මේ දෙපැත්තක් ගත්තා අපි පිටුවක් කියලා. එහෙමත් නැත්නම් අපි ඔකට කියනවා කොළ කියලා කියමුකෝ. කොළ කියලා කියමුකෝ. හරිද? එතකොට පිටුවක් හරි කොළයක් හරි කියන මේ මේක. හරිද? දැන් ඔයාලට පැහැදිලිද? හරි. ඔයාලට මම එහෙම ලියන්න ඕනේ පිටු ගණන් පැති ගණනුත් හදලා දෙන්න. හරිද? එතකොට පුතේ ඔයා පළවෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් ලියන්න ඕනේ පිටු එවන්න නැත්නම් කොළ භාගයක් ලියන්න ඕනේ. කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඒ කියන්නේ ඔයා මෙතනින් අපි පටන් ගත්ත කියමුකෝ. ඔයා මේ ටික ලිව්වා මෙතනින් ආයෙ මෙතන යට ගහන්නේ නැහැ. මම මෙතන ලිව්වා මෙතනින් යට ගහන්නේ නැහැ. කෙලින්ම අනිත් පැත්තට ගියා. හරිද? එතකොට ඔක පැති වලින් ගත්තොත් පුතේ ඔයා පැති එකක් ලියනවා. හරිද? අපරාධෙන් සර්ට කියලා එහෙම අවුලක් නැහැ. ඔයා ගෙදරින් අරන් යන්නේ නැහැ නේ ඊට පස්සේ දෙවැනි එකේදී පුතේ ඔයා පැති දෙකක් පැති භාගයෙන් ලියු දැන් ඔයා කොළ එකක් ලියු කොළ භාගයෙන් ලියුවා දැන් ඔයා කොළ එකක් ලියන්න ඕනේ. කොළ එකක් කියන්නේ පැති වලින් ගත්තොත් කියන දෙකක්. ඒ කියන්නේ මේ 8 වෙනි ලකුණු 8ක් හම්බෙන එකට සාමාන්‍ය අපි කියන්නේ කරුණු 4ක් නම් කර දෙකක් විස්තර කරනවා වගේ. ඒවනේ ඉන්නේ. එතකොට එහෙම එනේවට මොකද්ද කරන්නේ? ඔයා සාමාන්‍ය පැති දෙකක් ලියන්න. 4 නම් කරා අනිත් කරුණ එක පැත්තක ලියුවා අනිත් කරුණ එහා පැත්තට ලියලා අවසන් කරා. එතකොට ඒ කියන්නේ පිටු එහෙම නැත්නම් කොළ එකයි පැති දෙකයි. ඊට පස්සේ මෙතන කියනවා පුතේ තුන්වෙනි එකට ඔයා අනිවාර්යෙන් කොළ එකමාරක් ලියන්න ඕනේ. ඒ කියන්නේ පිටු එකමාරක් ලියන්න ඕනේ. පැති වලින් ගත්තොත් පැති තුනක් ලියන්න ඕනේ. මොකද කරුණු තුනක් තියෙනවා. එක කරුණක් විස්තර කරන එක පැත්තක අනිත් කරුණ අනිත් පැත්ත අනිත් කරුණ අනිත් කොළේ මුල. ඒක පැති තුනක්. අවසානයේ පුතේ පැතිවා හතරක් කියන්න ඕනේ. ඒ කියන්නේ කොළ දෙකක් ලියන්න. එතකොට පුතේ බලන්න මෙතන ඔයා පුතේ පිටු එහෙමත් නැත්නම් කොළ පහක් ලියලා පැති 10ක් ලියනවා. එතකොට මේ වගේ ප්‍රශ්න කීයක් කරනවද? පහක් කරනවා. එතකොට පිටු වලින් ගත්තොත් පිටු 5 වරක් 5 25යි. මෙතන 10 වරක් 5 50යි. ඔන්න පුතේ අවම ලියනවා. අඩුම ඔය ගානටවත් පුතේ හැදෙන්න ඕනේ. මේක මං ඒ නැතත් හදනවා. හරිද? ඒ නැතත් ඔයාව මේ ගානට හදනවා. මේක අවම මේක ඉතින් මුලින් ලියනකොට ළමයි බෑ ළමයින්ට බෑ මේවා ලියා ගන්න. ඒක ෆිසිකල් වල ලියනකොට ළමයි අමාරුවෙන් ලියන්නේ. හැබැයි දැන් වෙනකොට ළමයි දන්නවා මේකෙදි කරන්න ඕනේ මොනවද කියලා. ළමයිට කියලා දෙන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ හරියට ලකුණු ටික ලැබෙන විදිහ දන්නවා යා. ඒකට ඔයා ගත කරන්න ඕනි කාලය කොයි වගේද කියලා දන්නවා. ඒකට කොච්චර පිටු ගානක් පැති ගානක් ලියන්න ඕනද කියලා දන්නවා. මේක තමයි චක්කරේ. උදේ කිසිම වෙලාවක මේක අමතක කරලා පේපරයක් ලියන්න යන්න එපා. මේක අඩුම මෙන්න මේ ටික. මෙන්න මේ විනාඩි ගානයි මේක ලියන්න ඕනේ පැති ගාන. මේ විනාඩිය නෑ. ප්‍රශ්නේ දැක්ක ගමන් මාට එන්න ඕනේ මේක විනාඩි 8ක්. විනාඩි 8ක් කියන්නේ මම අඩුම මේක මෙතන පැති දෙකක්වත් ලියන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් පුතේ ඇවරේජ් එකක් විතර එන කොලයක එක පැත්තක් ලියන්න ඔයා හුරු වෙන්න ඕනි විනාඩි 3යි තත්පර 30කට. එහෙම හුරු කරනවාම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් විභාග කොලයක එක පැත්තක් ලියන්න ඔයා විනාඩි 3යි තත්පර 30ක් ගන්න. තමයි ඔයාලට උපරිම කාලය ලැබෙන්නේ. සමහර ළමයි විනාඩි 2යි තත්පර 30න් ලියනවා. විනාඩියක් ඉතුරු කරනවා. එහෙම ළමයි තමයි මේ පැති 50 පැති 60 කරගන්නේ එහෙම ළමයි තමයි. එතකොට කොළ 25 කොළ 30 කරගන්නේ එහෙම ළමයි. ඔච්චර දේවල් ලියන්න තියෙනවා. දෝපුතේ ලියන්න තියෙනවා. උදාහරණ දාන්න පුළුවන්, උදාහරණ විස්තර කරන්න පුළුවන්. හරිද? වැඩේ පැහැදිලිද? කතන්දරේ තේරුණාද? හරිද? තේරුණාද ළමයි? හරිද? ඔන්න මේකට ටක් ගාලා දාගන්න. මේක විනාඩි 2ක් කරගෙන ටක් ගාලා දාගන්න. මේක ටක් ගාලා දාගන්න. ආයි කාලේ ගන්න නැතුව නාස්ති කරන්න නැතුව ටික් ගන්න. මේ තමයි ලැබිය යුතු ලකුණු ගණන. හරිද? ලැබිය යුතු ලකුණු ගණන. ඊට පස්සේ ගත කළ යුතු කාලය. ලැබිය යුතු ලකුණු ගණන. ගත කළ යුතු කාලය. ඊට පස්සේ ලිවිය යුතු පිටු ගණන. එහෙම නැත්නම් කොළ කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ලිවිය යුතු පිටු ගණන එහෙම නැත්නම් කොළ ගණන.
සහ එහා පැත්තේ පැති ගණන. පැති ගණන. හරි. ඔයගොල්ලෝ ඒව නැත්නම් පැති ගණන. හරි. එතකොට ලැබිය යුතු ලකුණු ගණන පුතේ ලියන්න 4 8 12 16 4 8 12 16 ගත කළ යුතු කාලය විනාඩි 2යි විනාඩි 8යි විනාඩි 10යි විනාඩි 15යි 2 8 10 15 මේක පුතේ අනිවාර්යෙන් චක්‍රය වගේවට පුළුවන් වෙන්න ඕනේ. පළවෙනි කොටසක් දැක්ක ගමන් ප්‍රශ්නේ විනාඩි 2ක් අක්කලා ලියන්න ඕනේ ආයි නටව ආයි පුරදල් කර බල බලා වටපිටේ එකා ලියනවාද එහා පැත්තේ එකා ලියනවාද එතන මොකද්ද වෙන්නේ එහෙම බලන්න කාලයක් නැහැ. ටක් ගාලා සරල කතාව මීඩියා පේපර් එකේ දාලා මම අනිත් සබ්ජෙක්ට් ගැන දන්නේ නැහැ. හරිද? ඔළුව උස්සන්නවත් වෙලාවක් නැහැ. අඩුම තමන්ට වතුර පුරක්වත් බොන්න වෙලාවක් නැහැ. මේ ලියන ගමන් තමයි අනිත් අතේ බෝතලෙන් මූඩිය අරගෙන බොන්න. හරියට වැඩ කරලා හරියට ලියන ළමයට පුතේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. හරිද? එහෙම වෙලාවක් නැහැ. හරිද? වැඩේ පැහැදිලිද? හරිද? එතකොට 2 8 10 15 හරිද? හරි. හරි. ඊළඟ රිවිව් තු පිටු ගණන එහෙම නැත්නම් කොළ ගණන භාගයයි 1යි 1මාරයි 2යි පැති ගණන 1යි 2යි 3යි 4යි. හරි. හරි. ඔන්න ඕක තමයි කතන්දරේ ප්‍රශ්නයක් ලියන්න කොයි වගේ කාලයක් ගන්න ඕනේද කොයි තරම් පිටු ගානක් ලියන්න ඕනේද කොයි තරම් පැති ගානක් ලියන්න ඕනේද ඒ ප්‍රශ්නේ ලියන්න ලැබෙන කාලය කොහොමද කියන දේවල්. දැන් මම කියලා දෙනවා තව කපටි වැඩක්. හරිද? දැන් මම මේක මකනවා. ඔයා ඔයන ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නක් ගාලා. හරිද? හරි. හරිද? දැන් මේ විදිහට ඔයා ප්‍රශ්නේ ලියනවනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන්. හරිද? ඒක අවුලක් නැහැ. සර් දැන් කියලා දීපු විදිහට අපි ප්‍රශ්න තෝරගන්නත් දන්නවා. හරිද? පළවෙනි කතාව එකක්. මේ දැන් ප්‍රශ්න තෝරා ගන්න ප්‍රශ්න තෝරගන්න දන්නවා. හරිද? ප්‍රශ්න ලියන්න දන්නවා. ඒ කියන්නේ ටයිම් එක මැනේජ් කරගන්න දන්නවා. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙනවා ඔය ප්‍රශ්න ලියද්දි තව හොර ක්‍රම කිහිපයක්. හරිද? කපටි වැඩ කිහිපයක්. ඔයාලා මේ කපටි වැඩ කරාට හරි වරිස්සමෙන් කරන්න ඕනේ සහ මේක අවුලක් නෑ. මේක මම අපිත් මෙහෙම තමයි විභාගෙ ලිව්වේ. දැන් අර මං කිව්වා ඔයා තෝරගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. මට මතක නෑ අනුපිළිවෙල 4 6 ඊට පස්සේ මම හිතන්නේ 3 2 1 කොහෙද තිබ්බේ. ඒක මාරුලා හරි මතක ගමන් නෑ පිළිවෙලක් තිබ්බනේ. හරි. එතකොට ඕකෙන් දැන් ඔයා ලියන්න ගන්නවනේ. මේක තමයි පළවෙනි ක්‍රමය. මම මේ කියලා දෙන ප්‍රශ්න ලියන පළවෙනි ක්‍රමය. හරිද? දැන් මේ ඔයා තෝරගන්න හතරවෙනි ප්‍රශ්නේ කියමු. සමහර ළමයි ලියනවා හතරවෙනි ඒ තෝරගන්න ප්‍රශ්නේ. මෙච්චර දවසක් ඔයාගලේ පළවෙනි ප්‍රශ්නේ කරා. ඒකේ 1 2 3 4 කරා. ඊට පස්සේ තෝරගෙන තියෙන තුන්වෙනි ප්‍රශ්නේ නම් 3 1 2 3 4 කරා. ඊට පස්සේ තෝරගෙන තියෙන හතරවෙනි ප්‍රශ්නේ නම් 4 1 2 3 කරා. ඔහොමනේ. දැන් මම උදේම වෙනස් කරන්නේ ඔයාලට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ කරන්න කියලා. හැබැයි ඔයා හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? 1 2 3 4 මේක තමයි පළවෙනි ක්‍රමය. මෙහෙම ලියන අය ගොඩාක් ඉන්නවා. මම නම් මෙහෙම ලිව්වේ නැහැ. එරසර් කොහොමද ලිව්වේ? මම මේ විදිහට ලිව්වේ නැහැ පුතේ. මට ඒක නිකන් එච්චර සෙට් නෑ වගේ හින්දා මම ඒක ලිව්වේ නැහැ. දැන් මම කියලා දෙනවා දෙවෙනි ක්‍රමය. මේ ක්‍රමයේ එහෙම ගුරුවරු අප්‍රසාදයක් දක්වන්නේ නැහැ. ඕකේ. පළවෙනි ක්‍රමය. හරිද? අර ප්‍රශ්න ටික පිළිවෙලට ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. 4 6 3 2 1. හරිද?
අර මේකට ඉතින් පොඩි කේස් දාන ගුරුවරු ඉන්නවා මම නම් ඉතින් ඒවා අනුමත කරන්නේ නැහැ. මොකද ළමයාට ලියන්න පුළුවන් වඩාත්ම ලියන්න පුළුවන් ප්‍රශ්න අඩු පිළිවෙල එහෙම ගන්න නැහැ. මම හරියට පිටු අංක දෙකක් අංක දාලා ලියනවා. ඔල දෙවෙනි ක්‍රමයට තමයි මම ඒ ලෙවල් විභාගෙ ලිව්වේ. හරිද? දෙවෙනි ක්‍රමය කියන්නේ අපි තෝරගන්න ප්‍රශ්නේ තියෙනවානේ. තෝරගන්න ප්‍රශ්නේ හතරවෙනි කොටස තමයි පුතේ මම ඉස්සෙල්ලාම ලිව්වේ. තෝරගන්න ප්‍රශ්නේ හතරවෙනි කොටස. ඊට පස්සේ මම ලිව්වා ඒකේ තුන්වෙනි කොටස. ඊට පස්සේ ලිව්වා මම දෙවෙනි කොටස. අවසානයේදී ලිව්වා මම පළවෙනි කොටස. එතකොට 4 3 2 1 කියලා රිවර්ස් එකට තමයි ලිව්වේ. මම මේක ලිව්වේ රිවර්ස් ටයිප් එකට. හරි දැන් කෙනෙක් කියන්න පුළුවන් කොහොම ලියලා මඤ්ඤම් වෙනවනේ නෑ මඤ්ඤම් වෙන්නේ නෑ පුතේ. ඇයි අපි ඉස්සෙල්ලාම මේකට විනාඩි 15ක් කරගෙන හොඳට සැටිස්ෆයි ලියනවා මේක. ඔයාලට මෙච්චර දවසක් ওই විනාඩි ගානට හරියට ලියා ගන්න බැරි වෙච්ච හේතුව තමයි මේක. මොකද ඔයා අන්තිමේදී කරන්නේ මොකද්ද අන්තිමේදී කරනවා අපිට තව ටිකක් ලියා ගන්න ඕන. තව චුට්ටක් ලියා ගන්න ඕන. තව මේක මම දන්නවා කියලා ලියනවා විනාඩි 5ක් විතර. එහෙම 5 ඇවිල්ලා ප්‍රශ්න 5 ලියනකොට ඔයාලා විනාඩි 25ක් විතර වැඩිපුර ගිහිල්ලා. කරන්න දෙයක් නැහැ අර කතරක් දාලා එනවා. ඒකට මෙහෙම කරාට පස්සේ අර වැඩිපුර ලියන්නේ අර ප්‍රවණතාවයේ ලියන්නේ. අයියෝ විනාඩි 5 තුලින් මැනේජ් කරගන්නවා. මොකද ඊළඟ එකේදී විනාඩි 10 ඇතුළතදී ටක් දාලා මේක ලියලා ඉවර කරගන්න. ඇයි මේක නැත්තම් මේකට හම්බෙන්න ලකුණු 12 හම්බෙන්නේ නැහැ. ඊළඟ මේක විනාඩි 8ට ඔයා කොහොමද ලියන්න ඕනේ. මොකද නැත්තම් අර ලකුණු 4 හම්බෙන්නේ දැන් මේක විනාඩි 2කට ලියන්න. හරි එතකොට එහෙම කරපුවාම ඔයා විනාඩි 35 ඇතුළතදී හොඳින් හරි රණකින් හරි විනාඩි 35 ඇතුළත ඔයා ප්‍රශ්නේ ඉවර කරනවා. විනාඩි 35 ඔයා මේ වැඩේ හොඳට ඉවර කරගන්නවා. වැඩේ වැහැදිලි. විනාඩි 35 ඇතුළත එතකොට ඔයා මැනේජ් කරනවා නෑ මම මේකට අක්කලා මෙහෙම ලියන්න ඕනේ කියලා ඔයා තේරුම් ගන්න. it's okay. වැඩේ වැහැදිලි. හරි දැන් ඕක තමයි මම ලියුව ක්‍රමය. හැබැයි මේම ලියද්දි අපු පිළිවෙලට පුතේ ප්‍රශ්න අනු කොටස් ටික දාගෙන යන්න. ඒක ඔයාගේ වගකීමක්. හරිද? හරි. ඔන්න ක්‍රම දෙක අවුලක් නැහැ කියලා. දැන් මේ තුන්වෙනි ක්‍රමෙත් මම ඉස්සර ලියන්න try කරලා තියෙනවා, ලියලා තියෙනවා. සහ මට ලියන්න පුළුවන්. හැබැයි මම විභාගෙට ලිව්වේ නැහැ. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක මුලින් පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා. හැබැයි අන්තිමට වෙනකොට A level විභාගේ කියන්නේ පේපරේ අවසාන වෙනකොට පුදුමාකාර රිලීස් එකක් දැනෙනවා. මේක පුතේ ඔක්ක දනවා ඒ ස්කූල් එක. ආයෙ දනවා ඔයාලගේ භාෂාවෙන් මම මේ කතා කරන්නේ. ඇයි විනාඩි 35ක් ගන්නවා විනාඩි 35 මුළු විනාඩි 15 ලියනවා. මේකේ ළමයි ඇවිල්ලා මුලින් ආතල් එකේ විනාඩි දෙකක් අරගෙන ලියනවා. ඊට පස්සේ ආයෙ චුට්ටක් ඔන්න ස්ට්‍රෙස් කරනවා විනාඩි 8යි. ඔන්න විනාඩි 10ක් ලියනවා අම්මෝරණ කියලා ආයෙ. දැන් මේක වෙන්නේ එහෙම නෙමෙයි. මුලින් ගන්න විනාඩි 15 මුලින් ගන්න විනාඩි 5 උඩට ලියනවා ස්ට්‍රෙස් එකේ ලියනවා. ඊට පස්සේ විනාඩි 10 දින ඒකත් ලියනවා. ඊට පස්සේ අන්තිමට කූල් වෙලා. හරිද? ඔහොම වෙන්නේ. මේ දෙක සාපේක්ෂව පේනවනේ. දැන් මම මේ කියලා දෙන ක්‍රමයෙන් මෙහෙම ලිව්වා. මගේ යාළුවෝ කීප දෙනෙක්ම ලිව්වා. හරි උන්ට කෙලවුන්නේ නැහැ. මේක ලියද්දි හරියට පිටු අංක දාන්න ඕනි, ප්‍රශ්න අංක දාන්න ඕනි සහ මුල් පැයයි විනාඩි 15 පොඩ්ඩක් ස්ට්‍රෙස් එකක් තියෙනවා Tamanට. ඇයි මේක ලියන්නේ ඔයා කරන ප්‍රශ්නේ පුතේ ඉස්සෙල්ලාම අපි කියමු 4 කියලා. 4 ඔයා ලියන්නේ 4. වැඩිම ලකුණු හම්බෙන එක තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. දැන් අපි කොහොනේ එකට පැති දෙකක් ලියනවා කියන්නේ. ඒ පැති දෙක ලියලා ඉවර වෙලා නවලා ඊළඟ පොලේ අරගෙන ඔයා ලියන්න පුතේ. ඔයාලට ඊළඟට මුත්තටම ලියන්න පුළුවන් 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. අනේ මම මේ 6 3 ලියනවා කියලා මෙතෙන් අංක 3 එහෙම දාලා මෝඩ වැඩ කරන්න එපා. ආයි මල පයින්නම් ගෝරේ. එහෙම කරන්න එපා. හරිද? තේරුණාද? එතකොට පුතේ ඔයා මෙතන ලියන්නේ කෙලින්ම 6 4. ඊට පස්සේ ඔයා ලියන්නේ 3නේ. ඊට පස්සේ 3 ඒකෙත් 4. ඊට පස්සේ ඔයා කරන්නේ 2නේ. 2 4. ඊට පස්සේ ඔයා ලියන්නේ 1නේ. 1 4. දැන් වැඩේ පැහැදිලිද? එතකොට ඔයා මුලින් පුතේ ලකුණු 16 හම්බෙන ප්‍රශ්න ටික ඔක්කොම ලියලා ඉවරයි. ඒකයි මම කිව්වේ විනාඩි 15යි 15යි මෙතන 30යි මෙතන 15යි 15යි 30යි පැයයි විනාඩි 15 ස්ට්‍රෙස් කියන්නේ ඒකයි. හරියට පිටු අංක දාන්න ඕනි, හරියට පැති අංක දාන්න ඕනි. ටිකක් ස්ට්‍රෙස් කියන්නේ ඒකයි. හරිද? ඊට පස්සේ ඔයා හරියටම ලියනවා ඒ තෝරගන්න ප්‍රශ්නේ තුන්වෙනි කොටස් ටික 4 3 6 3 ඊට පස්සේ 3 3 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 1 3. හරි. එතකොට ඊට පස්සේ වැඩිපුරම ලකුණු හම්බෙන්න ටික මේකේ තියෙනවා. හරිද? ඒක අපේ වැඩ දැන් ඕල් ටිකක් විභාගේ භාගයක් ලියලා ඉවරයි වගේ. ඒත් බය එකමාරක් පරිම 1:45 යනකොට භාගයක් භාගයට තරම් ලියලා ඉවරයි වගේ.
ඊට පස්සේ ඔක්කොම තියෙන්නේ වාට දෙවෙනි කොටස් ටික ලියන්න. 4 2 6 2 3 2 2 1 2 විනාඩි 8 ගන්න. අන්න ඊට පස්සේ හරිම ලේසි. ඔය හැම එකේම එකේ කොටස් ටික ලියන්න තියෙනවා. මේක ලියද්දි හරියට පිටු අංක දාන්න. ප්‍රශ්නාංක දාන්න ඕනේ හරියට. 4 4 6 4 3 4 2 එකේ 4 4 3 6 3 3 3 2 3 එකේ 3 4 2 6 2 3 2 2 2 ඒ 2 4 4 1 6 1 3 1 2 1 1 අර පිටුවන් කැරියට දාන්න ඕනේ මේක උදේ පැය එකමාරයි ස්ට්‍රෙස් එක තියෙන්නේ පැය එකයි විනාඩි 15යි ඊට පස්සේ කූල් මෙහෙම වැරදිත් නැහැ ඔන්න ක්‍රම තුන මම ලිව්වේ මේ ක්‍රමය දැන් මට දාන්න ඔයා ලියන ක්‍රමේ පළවෙනි ක්‍රමයේද දෙවෙනි ක්‍රමයේද තුන් අනිත් ඉලක්කම් වලින් දාන්න ඔයාලා ලියන බලාපොරොත්තු වෙන ක්‍රමේ කො YouTube දාන්න ඩග්ගා කො මේකේ ඉන්නයි කො දාන්න කීවෙනි ක්‍රමයේද ලියන්න බලාපොරොත්තු වෙන්නේ මම අහනවා නම් අර විචාර කරන්න එපා chat එකට දාන්න කීවෙනි ක්‍රමයේද ලියන්න බලාපොරොත්තු වෙන්නේ කොහමයි අනතර යනද මේ පන්තිය වැඩක් නැද්ද කවුරුත් මේ මැසේජ් එකක්වත් දාන්න නැති පන්ති වලට කළා වැඩක් නැහැ අද මේ කැමරා ඔන් කරගෙන හරිනම් මේවා කරවන්න ඕනේ හරිද මයික් ඔන් කරන්න දීලා මේ යකෝ එකෙක්ගේ මේ මෙව්වේ ගන්න නැත්තම් වැඩක් තියෙනවා මේක කළා කවුද මේ සාරා ජයදී දෙක ක්‍රමය එච්චරද මේ පන්තියේ ඉන්නේ වෙන ළමයි නැද්ද ඈ ඔයාලට chat කරන්න දන්නේ නැද්ද මේ Zoom එක Zoom එක උත් දන්නේ නැද්ද YouTube එකේ chat කරන්න දන්නේ නැද්ද මේ වෙලාවේ මැච් එක බලන්න තියාගන්න එපා හොඳේ මටත් වාඩි වෙලා හොඳට මැච් එක බලන්න පුළුවන්කම තියාගෙන මේ ඉන්නේ ඔය මැච් එකේ එහෙම ඉන්නවා නම් මේක පැත්තකට දාලා උදේ මේ පරණා කරලා මේක එන්න එපා යන්න එහෙම දයනි දෙක ක්‍රමය මම හොඳට මතක තියාගෙන ඉඳලා මේකේ chat කරන ළමයි කවුද මේක මේ ඉන්න ළමයි කවුද මට මේ ආවේ කවුද ඔක්කොම report එකක් එනවා හරිද දෙක ක්‍රමේ කවුද නිෂාදා හරිද සර් එතකොට තුන්වෙනි ක්‍රමය මොකක්ද අහන්නේ තුන්වෙනි ක්‍රමය සාර්ථකයි නේද ඔව් සාර්ථකයි පුතේ ඔය බෑදිර සාර්ථකයි තුන්වෙනි ක්‍රමය සාර්ථකයි ඒක අවුලක් නෑ මේක කියන්නේ මුලින්ම ඔයා කියන්නේ මේක ලිව්වට පස්සේ කිසිම වෙලාවක අර ඔයාලා මෙච්චර දවසක් කියලා ඔයාලට මිස් වෙනවනේ හැම මොකක් හරි ප්‍රශ්නයක හැමදාම 4 වෙනි කොටසක් ඒ කියන්නේ ලකුණු 16ක මිස් වෙනවනේ ඔයා කියන්නේ අයියෝ 16කුයි 12කුයි දෙකක් මිස් වුණා බං කියලා. හැබැයි මේම ලිව්වොත් කවදාවත් මිස් වෙන්නේ නැහැ. මිස් වුණත් මිස් වෙන්නේ මෙන්න මේ පළවෙනි කොටස් වල. ඒ මිස් වෙන්නේත් නැහැ. ඇයි? එහෙම මිස් වෙන්නේ නැති හේතුව අයි අමතර ගෙවීමේ විනාඩි 5ක් සෙට් වෙනවනේ අපිට. සංකාල පේපරේ යමුණා විනාඩි 5ක් යට. හරි විනාඩි 2 පේපරේ යමුණා. විනාඩි 2 අවුල මේක ටිකක් අර අරන් යනකම් හරි ලියදයි. උපරිම නැතිවුණත් නැති වෙන ලකුණු 4යි අපි කියමු 4 කැලි දෙකක් කියලා. උපරිමට මේකෙන් නැති වුණොත් පුතේ ලකුණු 16කුයි ලකුණු 12කුයි. එතකොට 6යි 2යි 8යි ලකුණු 28ක්. හරිද? තව දාලා දෙනවා. සර් තුන්වෙනි ගමේ ලියලා මැදින් ඉස්පිටුවක් වගේ තිබ්බොත් කමක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ. කාවින්ද්‍යා නිරුක්ෂි ඕෂධි වික්‍රමසිංහ දෑවින අවුද්‍ය දෙක ක්‍රමය කාවින්ද්‍යා දෙක ක්‍රමය අවුද්‍ය දෙවෙනි ක්‍රමය ඒ ඔක්කොම මගේ ක්‍රමයටද ලියන්නේ අය එහෙම කමන්නේ ලියන්නේ මේකෙත් තියෙනවා මధుවන්ති නිරුක්ෂි දෙවෙනි ක්‍රමය ඕකේ හරි මේක තියෙන දාන දෙක ඒක තමයි දැන් අර ඔයා මෙච්චර දවසක් මේ ලියලා හැමදාම මේ විභාගවලදී වෙන්නේ ඒකනේ එක්ක පුතේ වාට වෙන්නේ ලකුණු 8 ප්‍රශ්නෙකුයි 12 ප්‍රශ්නෙකුයි 16යි ඊට 8යි 12යි 16යි 8යි 8යි නේද 8යි 16යි ඊට පස්සේ 1යි මෙතන ලකුණු 36ක් නැති ඒ 36 තියෙනකොට වඩා හොඳයි නේ පුතේ ලකුණු 8ක් නැති වෙන්නේ ඒක හානියක් නැහැ නේ පළවෙනි ක්‍රමයට දෙනවා මෙතුන්
පළවෙනි ක්‍රමයටත් දිනනවා ළමයි. හොඳයි. මම පිළිවෙලා ඉන්නේ සර්. කවන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? තේරුණාද වැඩි? හරිද? තේරුණා නේද? එතකොට ඔන්න ඔය ක්‍රමයට තමයි මේ ක්‍රම තුනෙන් එකක්. ඔයා කැමති එකක් ලියන්න පුළුවන් විභාගෙදී. දැන් මම ඔයාලට කියලා දුන්නා අංක එකටම පළවෙනි විනාඩි 15 ඇතුළත විභාග ශාලාවේදී කොහොමද මම ආයෙ කියලා දෙන්නේ නැහැ පුතේ මේවා. හරිද? ආයෙ කිසිම වෙලාවක කියලා දෙන්නේ නැහැ. YouTube එකට දානවා කැමති අය බලලා වැඩේ කරගන්න. මේ ඉතුරු කතන්දර ටික මම කියනවා. හරිද? එතකොට පළවෙනි විනාඩි 15 ඇතුළත ඔයාට අමතක වෙයි කියලා හිතෙන හැමදේම පෑනක් අරගෙන ඔයාට ලැබෙන කොලේ වාලියන නැත්නම් ඔයා බලෙන් හරි ඉල්ල ගන්නවා ඒ කොලේ. ඊට පස්සේ අමතර කියවීමේ විනාඩි 10 ඉස්සෙල්ලාම ගන්නවා. අපි අනිත් යාළුවන්ට කලින් අමතර කියවීමේ විනාඩි 10 අරගෙන ඒ විනාඩි 10 ඇතුළත මොකද කරන්නේ? ඒ විනාඩි 10 ඇතුළතදී අපි ලියන ප්‍රශ්න ටික පිළිවෙලට තෝරගන්නවා. ඒකෙනුත් වඩාත්ම හොඳට ලියන්න පුළුවන්. වඩාත්ම හොඳට ලියන්න පුළුවන්. වඩාත්ම හොඳට ලියන්න පුළුවන්. ප්‍රශ්න ටික අපි තෝරගෙන හරිද? මෙන්න මේ ක්‍රමයට දැක්කද දැන් මම මුලින් ඉගන්නේ වෙන එකක් ඊට පස්සේ බලන්න දැන් මේක උගන්නලා අර ක්‍රමයට ලියන්න කියලා මට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඇයි? එතකොට ඔයා දන්නවා මම තෝරගන්න ප්‍රශ්න ටික ලියන්නේ මේ ක්‍රමයට. එතකොට 4 4 3 2 1 විනාඩි 35 විනාඩි 35ට පැති මෙච්චර ලියන්න ඕනේ පිටු මෙච්චර ලියන්න ඕනේ. පොරි වෙන්න එපා දැන් එහෙම බැරි අය. ඒවා ඔන්ලයින් පන්ති වල වුණත් මම ගෙන්නගෙන බලනවා. ඔන්න ඒ ක්‍රමයට තමයි ඊට පස්සේ ලියන්නේ. වැඩේ පැහැදිලිද? මෙතන මේ ක්‍රම තුනට අංක දාගන්න. පළවෙනි ක්‍රමය මෙහෙමයි, දෙවෙනි ක්‍රමය මෙහෙමයි, තුන්වෙනි ක්‍රමය මෙහෙමයි කියලා. අංක දාගන්න. ඔයා ලියන ක්‍රමයක් හරි තියෙනවා නම් මම මේ ක්‍රමයේ කියන්නේ කියලා. මේක දාගන්න. කවදාද මේ ඉස්කෝලේ ක්‍රමයකට හරි පන්ති ක්‍රමයකට හරි මේක කියලා දෙන්න ඕන නම් කැම්පස් කියලා ටියුෂන් එකක් හරි කරන්න ඕන නම් මේ ක්‍රම තුනම කියලා දෙන්න. හරිද? අනේ වගේ නම් කිසිම තරහක් නැහැ. ඕක මම හොයාගත්ත ක්‍රම ඔය YouTube එකේ අවුරුදු දාලක් නැහැ. ඔය දැන් ඔන්න හෙට අනිද්දාට ඉතින් එකා 10යි මේවා බලාගෙන ඉඳලා. හරිද? මේ ඔය ඉතින් අවුරුදු ගානක් මොකද මේ අවුරුදු 6 පිටිපස්සේ හිටපු හැම ළමෙක්ම දන්නවා මේවා කවුද ගෙනාවේ කියලා ඉස්සෙල්ලා. හරිද? හරිද? ඒක නිසා මේ ක්‍රම ඔයාලා කියලා දෙන්න අනිත් අයට මීඩියා කරන උන්ට කියන්නේ. ඔයාලගේ වල දින්න උන්ට කියලා දෙන්න යන්න බෑ. උඹට කියලා වෙනවා. ඒ නිසා ඔයාලා ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ උන්ට කියලා දෙන්න. ආත්මාර්ථකාමී වෙන්න පොඩ්ඩක්. ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? මේ ක්‍රම නිකන් කියලා දෙන්න ඕනේ නැහැ. විතර පොඩ්ඩක් වැඩි කොට දාගන්න. මේවයි තව තියෙනවා මේවා ලියද්දී අඩුපාඩු හදාගන්න. තව තියෙනවා ක්‍රම. මේ වෙලාව සිස්ටම් එක විතරයි. ඒවයි තව තියෙනවා ක්‍රම. හරිද? හරි. වැඩි පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි කතන්දරේ. බලන්න ඊට පස්සේ දැන් ඔන්න මෙන්න මේ විදිහට දැන් මේක මකලා දානවා මම. ඔන්න ඔය විදිහට තමයි වේවර්ස් ලියන්නේ. දැන් මම ඔයාලට කියන්නේ යන්නේ අපේ පන්තියේ වැඩපිළිවෙල මොන පන්තියේද? විභාගයට යනකම් A level විභාගයට යනකම් වේවර්ස් පන්තියේ වැඩපිළිවෙල තමයි මම ඔයාලට දැන් අග්ගාලා කියන්න යන්නේ. හරිද? එතකොට මේ වේවර්ස් පන්තියේ වැඩපිළිවෙල ගත්තොත් පුතේ දැන් අපි තියරි පන්ති වල 1 ඉවරයි 2 ඉවරයි 5 ඉවරයි ඉවර වෙගෙන යනවා. ඉතින් වැඩ ගොඩක් කරලා ඉවරයි මේ රිවිෂන් පටන් ගත්ත මාසය තුන. එතකොට දැන් අපි ජනවාරි මාසෙ ඉවරයි. ජනවාරි මාසෙට අදාළ වැඩ ටික ඕනවට හැදලා ඉස්සරහට ගිහිල්ලා කරලා ඉවරයි. පෙබරවාරි මාර්තු අප්‍රේල් වලට අපි සිලබස් එකේ පාඩම් 9ක් ඉවර කරගන්නවා. අපිට 10 11 12 පාඩම් 3යි ඉතුරු වෙන්නේ අප්‍රේල් වෙනි. එතකොට අප්‍රේල් වල ඉඳන් මේවස් තියෙනවා. එතකොට මේ මං ගියේ ඒ වෙනකම් බලන් ඉන්න බෑ. මම මේ පන්තියේදී පළවෙනි පාඩමේ ඉඳන් MCQ ප්‍රශ්න සාකච්ඡා කරනවා. දැන් මගේ ෆිසිකල් පන්ති වල මම MCQ ලියවනවනේ. ඒ ලියවන ප්‍රශ්න කිහිපයක් මේකේ සාකච්ඡා කරනවා සහ වෙනම පේපර් සෙට් එකක් දෙනවා MCQ අදාළ පාඩමෙන් පාඩමට සහ රචනා ප්‍රශ්න පත්‍ර දෙනවා. රචනා ප්‍රශ්න දීලා මම උත්තර සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්නෙට මෙහෙම උත්තර ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ ඒව ලියන්න. මේ පිටු ගන්න පැති ගන්න හදලා පාඩම් කරලා ලියන්න ඕනේ. පාඩම් කරලා පිටු ගන්න පැති ගන්න හදලා ලියන්න ඕනේ. සහ ඊට පස්සේ අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාගේ මේ පේපර්ස් හරිද උත්තර පත්‍ර පරීක්ෂක වරු විසින් ඒ ඔයාගේ A level පේපරේ බලන උත්තර පත්‍ර පරීක්ෂකවරු විසින් මුදල් ගෙවා
පරීක්ෂා කරවන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේ A-level paper එකේ බලන ගුරුවරු කිහිප දෙනෙක් අපි මේ වැඩේට සම්බන්ධ කරනවා. මේ වෙනකොට අපි ගිය අවුරුද්දලත් ඒකට සම්බන්ධ කරගෙන ඉන්නවා. තවත් කිහිප දෙනෙක් දැන් මේ පන්තියේ මම දැන් ගෲප් එකේ තිතා සැලකිය යුතු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ළමයිගේ වේබස් ටික ලැබෙද්දී මෙන්න මේ උත්තරපත්‍ර පරීක්ෂකවරු හරහා අපි ඒගොල්ලන්ට ගෙවීමක් කරලා බලලා අඩුපාඩු වලට නැවත කියනවා. මම හිතන්නේ ලංකාවේ කිසිම පන්තියක උත්තරපත්‍ර පරීක්ෂකවරු ලවා කියන්නේ සමහර විට සර් බලලා දෙන්න පුළුවන්. අපිත් බලනවා. ඊට අමතරව උත්තරපත්‍ර පරීක්ෂකවරු ලවා වේබස් බලවලා ඔයාලට දෙන්න මම හිතන්නේ ලංකාවේ කිසිම පන්තියක් තියෙනවා කියලා. උත්තරපත්‍ර පරීක්ෂකවරු ලවා තමයි අපි බලවලා දෙන්නේ. ඒගොල්ලන්ට ලොකු ගෙවීමක් කරනවා. ඒ ගෙවීම කරලා ඔයාලගේ වේබස් ටික බලලා අපි ඔයාලට නැවත අඩුපාඩු අපි තවුරුනාට අඩුපාඩු තියෙනවා නම් ඒවත් බලලා අඩුපාඩු සලසලා දෙනවා. මේම කරන පන්තියක් මම දැකලා නැහැ ලංකාවේ කොහෙවත් තියෙන්නේ. දැන් ඉතින් කට්ටිය එක විදිහට කොපි කරලා දායි අපි තමයි මේවා ඉස්සෙල්ලාම කරන්නේ. හරිද? ඒක නිසා මේ ප්‍රශ්න පත්‍ර ඔයාගේ දෙක හැබැයි විධිමත්ත ලියන්න ඕනේ. ඔයා විධිමත්ත ලියන්න නැත්නම් අපි ආපහු ඔයාලට රීසන් කරනවා උදේ මේක විධිමත්ත ලියලා එවන්න. ඔයාගේ අඩුපාඩු සෑහෙන්න තියෙනවා කියලා අපි මොකද මේ චෙක් කරන්න කලින් ඒවා බලවන්න කලින් ඔයාගේ අඩුපාඩු අපි හදවලා තමයි යවන්නේ. ඔයාගේ අඩුපාඩු අපි හදවනවා. ඒකෝ ආඩ මැනගත්ත හැකි ඔයාගේ ප්‍රශ්නෙකට උත්තර පත්‍ර පරීක්ෂකෙක් ලකුණු කීයක් දෙනවද කියලා. ඔයා සම්පූර්ණ පේපරය ලියලා ඔයාගේ සම්පූර්ණ පේපරෙට ලැබෙන ලකුණු ගන්න ඔයාලට දෙන්න. හරි එතකොට වෙනම සිස්ටම් එකක් මම දන්නේ නැහැ කාගේ වගේවත් ඇති කියලා නෑ අපි ගාව විතරයි තියෙන්නේ. ඒක නිසා මම ඒකට අදාළ ෆෝන් නම්බර් එකක් ඉදිරියේදී ඔයාලට ලබා දෙන්නම්. මේ පේපර්ස් ලියලා දාන්න ඕනි දුරකථන අංකයක්. අපි මේ දුරකථන අංකයට විතරක් දාලා පේපර්ස් ටික චෙක් කරගෙන ඔයාලට විධිමත් ඒවට අදාළ වොයිස් හෝ ඔයාලට අදාළ සමහරට කෝල් දීලා දැනුවත් කරා ඒක ලොකු වැඩක්. ඔයාලා ඊට පේපර්ස් එක්ක රෑන්කින් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලා අපේ පන්ති වල ඉන්න ළමයින්ගෙන් රෑන්කින් ප්‍රමාණය හදා ගන්න පුළුවන්. කීයක් වගේ රෑන්ක් එකකද ඉන්න ළමයි කීයක් ඉන්නද කියලා. ඒකට ආගේ පේපර් ඇවරේජ් එක හදාගෙන ඒ වැඩි කරන්න පුළුවන්. එතකොට මේ ටික කරගෙන යනවා. ලබන සතියේ සිකුරාදා ඉඳන් ඒ කියන්නේ 6 වෙනි සිකුරාදා ඉඳන් මම ඔයාලගේ ගෲප් එකේ ඊට කලින් දානවා පේපර්ස් print කරගන්න. ඒ පේපර්ස් print කරගෙන අපි ක්‍රමක්‍රමයෙන් MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. රචනා ප්‍රශ්න ලියන වලදී සාකච්ඡා කරා. ඔයාලා ඒ සතිය තුළ ඒක ලිව්වා. මේ නම්බර් එකට මැසේජ් කරා. දාලා ඒක අඩුපාඩු ටික හදාගත්තා. ඊළඟ සතියේදී ආයෙ පේපර් පන්තියට වාඩි වුණා. ෆිසිකල් එනයිට වෙනම වැඩ පිළිවෙලක් යනවා ඔන්ලයින් එකට අමතරව. ඒකෝනේ ෆිසිකල් එකට අනිවාර්යෙන් මේ ඔන්ලයින් එකේ වැඩේ කරන්නත් ඕනි. ෆිසිකල් දේවල් ටිකක් කරන්නත් ඕනි. ඒක ෆිසිකල් එකේ හැට පොඩ්ඩක් වැඩ වැඩි. එහෙම තමයි කරන්න දෙයක් නැහැ. ෆිසිකල් එක කියන්නේ පාඩුවක් වෙනවනේ. හරිද? අපි ඔන්ලයින් එකේ විතරක් වැඩ කරන්නද ඒක පුරුත්තම් බෑ. ෆිසිකල් එකේ වෙන වැඩි වේවා කියලා මම පන්තිවල කියලා දෙනවා. ඒ නිසා ෆිසිකල් එකේ නෑ ඒ වැඩ. සහ මගේ ඔන්ලයින් තියරි රිවිෂන් වෙන ළමයින්ටත් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. මම ඒක ඒගොල්ලන්ට ඉස්සරහට කියන්නම්. මම මේ කතන්දරේ ෆ්‍රී එන අයට මේ කතන්දර. හරි ඒක නිසා ඔන්න වැඩ පිළිවෙල වැඩේ ඔකයි වෙන්නේ. දැන් ඔයාලට සිංග අහන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. විනාඩි 2ක් දෙනවා. මේ අතරතුරේදී ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. වැඩේ ගැන පැහැදිලි ඇති MCQ සාකච්ඡා කරනවා පාඩමට පළවෙනි පාඩමේ ඉඳන් අනික යන්න මේක විශේෂයෙන්. පළවෙනි පාඩමේ ඉඳන් හරිද පළවෙනි පාඩමේ ඉඳන් යන්නේ MCQ. ඔයාලා පොඩි MCQ පොතක් හදාගන්න ලෑස්ති කරගන්න. මම මේ කියන MCQ ටික ලියන්න. සංසංගාල සාමාන්‍ය CR පොතක් විතර හදාගන්න 120 හෝ 201 කොළවල ලියලා එකතු කරන්න එපා. හරි කැතයි. ප්‍රතිගතීතක 200 විතර පොතක් ලෑස්ති කරන්න MCQ ලිව්වා. ප්‍රශ්නේ ලිව්වා ඒක අදාළ උත්තරේ ලිව්වා. එතකොට හැම වෙලාවෙම ප්‍රශ්නේ ලියන්නේ එක්ක නිල් එක්ක කළු. එතකොට ප්‍රශ්නේ නිල් වලින් ලිව්වා නම් උත්තරේ ලියන්නේ කළු. එතකොට උත්තරේ ප්‍රශ්නේ කළු වලින් ලිව්වා නම් උත්තරේ ලියන්නේ නිල්. ඕකයි වෙන්න ඕනේ. උතනින් එහාට වෙනසක් වෙන්න බෑ. සමහර ළමයි ඉතින් රතු පෑනක් යූස් කරනවා උලක් නැහැ. ඉතින් මේ ක්‍රමයට ලියන්න බලන්න. ඕක තමයි කතන්දරේ. එතකොට MCQ ප්‍රශ්න ටික හරි දවසට රචනා ප්‍රශ්න කතා කරලා ඒකට අදාළ තියරි එකක් දෙනවා. ඒකේ තියරිය කොහොමද ලියවෙන්න ඕනේ කියලා දෙනවා. මොකද මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ 0.71 ඔය නම්බරේට පුතේ WhatsApp message එකක් දාන්න. හරිද? එතකොට ඕක තමයි කතන්දරේ.
සහ අපි අන්තිම මාසේ අන්න එකක් කියන්න අන්තිම මාස 3 මාස 2 හෝ මාස 3 ඔන්ලයින් පන්ති ඉන්න එක පේපර්ස් අපි ගෙන්නගෙන බලනවා හරිද ඒ අපේ සෙන්ටර්ස් තියෙන සෙන්ටර්ස් වලට ගෙනල්ලා දීලා බලන්නත් පුළුවන් මේ කහවත්ත රත්නපුර අවිස්සාවෙල්ල හෝමගම රාජගිරිය ඔය සෙන්ටර්ස් වලට ගෙන්නගෙන බලන්න පුළුවන් දුර ඉන්න අයට ළඟ නැති දුර ඉන්න අයට අපි දෙනවා වෙනම ලිපින කිහිපයක් ඒ ලිපින කිහිපයට යවලා ඒ අඩුපාඩු හොදා ගන්න පුළුවන් හරිද ඒක නිසා ලංකාවේ කොයි හිටියත් ඉතින් අද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වැඩ ටික කරගෙන යනවා අපි වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සිංහල අහන්න පුළුවන් වෙන මොනවද දරුවනේ ඔයාලට තියෙන ප්‍රශ්න හරිද ඔන්න කතන්දරේ ඔය විදිහට තමයි වෙන්න ඕනේ ඒකට ඔයාලා ලබන සතියේ වාඩි වෙද්දී උතර අහගන්න ලබන සතියේ වාඩි වෙද්දී CR බුක් එකක් අනිවාර්යයි නිල් මේක මගා ලියන්නද මේවා හරිද ඔයාලා ලබන සතියේ පන්තියට වාඩි වෙද්දී මා විසින් තබා දෙන පේපර් print කරගන්න ඕනි ඊට පස්සේ CR පොත අනිවාර්යයි නිල් රතු කළු පෑන් අනිවාර්යයි සහ විභාග කොළ අනිවාර්යයි ඊට පස්සේ ෆෝන් එකේ ඔයා අනිවාර්යයෙන්ම PDF නැත්නම් can scanner මොකද cam scanner එකක් තියෙනවනේ ඒ cam scanner එක දාගන්න ඕනේ මොකද මේ මේකට යන app එකේ නම ඔය app එකේ නම කියන්න ඒ app එකේ නම මතක යන්නේ ඔව් cam scanner කියලා තියෙන app එක ඔව් cam scanner අනිවාර්යෙන් download කරලා තියෙන්න ඕනේ මොකද මන්ට අග්ගාල මට හිතුණා මම ප්‍රශ්නයක් ලියන්න දුන්නා මං ගෙන්නගෙන බැලුවා අන්තිම වෙලාවෙම බැලුවා ළමයි දිහා වගේ නැත්තම් මොකද හදිස්සියේ සර් ක්ලාස් කරන්නේ කොහෙද මං ගන්න උදේ කාවත්ත රත්නපුර අවිස්සාවෙල්ල හෝමගම රාජගිරිය හරිද ඔයාලේ ළඟ පාදේ නම් කියන්න මම ආයෙත් නම කියන්න හරිද හරි එතකොට මේ cam scanner කියන එක අනිවාර්යෙන් download කරලා දාන්න iPhone තියෙන අය ඉතින් ඒව මොකක් හරි app එකක් බලලා ගන්න තියෙනවා scanner මොකද ලිව්වා සෙනග අනිත් පැත්තට මට දැම්මා මම දෙන නම්බර්ස් වලට දැම්මා ඒකට අක්කන් ගාලා අපි වෙන පැනල් එකේ ඉන්නවා ටක් ගාලා ඒගොල්ලෝ බැලුවා සහ මම සමහර වෙලාවට ගෙන්න කර බලනවා ආලගේ ප්‍රශ්න හරිද ඒ නිසා මෙන්න මේ මූලික සුදුසුකම් හතර සපුරාගෙන පෙබරවාරි කවද්ද 6 දවස් තමයි පෙබරවාරි 6 ඔව් පෙබරවාරි 6 වාඩි විය යුතුයි පන්තියට මොකද්ද මම මෙන්න වේවස්තිය print කරගන්න ඕනි CR පොත අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ඒක 160 හෝ 200 මොකද ගොඩාක් ලියන්න තියෙනවා MCQ හරිද කෙනෙක් ඉතල මම print කරලා දෙන්න බෑ නෑ මට ඕනේ දේවල් මම ලියනවා මගේ තියෙන හරිද ඊට පස්සේ නිල් රතු කළු පෑන් යූස් කරන්න ඕනේ සහ විභාග කොළ අනිවාර්යයි ඒකට අර සම්මානි කියලා එකක් තියෙනවා ඒකෙන් හරි ඔයාලා විභාග කොළ ගුවන් දන්නවනේ උඩ විභාගයන්ගේ තියෙන පිටු අංක වැඩි අංක දාන්න පුළුවන් ඒ විභාග කොළ සහ ෆෝන් එකේ අනිවාර්යෙන් PDF කරන්න පුළුවන් cam scanner එකක් ෆොටෝ ගහලා PDF හදන්න පුළුවන් cam scanner එකක් පාවිච්චි කරගන්න නැත්නම් මේ වැඩේ කරගන්න අමාරුයි. වැඩේ පැහැදිලි නේද? අනිවාර්යෙන් මේ දේවල් තියාගෙන පේපර්ස් පන්තියට වාඩි වෙන්න නැත්නම් වාඩි වෙන්න එපා. නැත්නම් ඔය වෙන වැඩක් කරගන්න මේ වෙලාවේ අපරාධේ. හරිද? වැඩේ කරනවා නම් ඉරිවලට කරන්න. ඒක තමයි මගේ තියරිය. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. හරිද? මොනවද දාන්නේ? හරි. එච්චර YouTube එකේ ප්‍රශ්න ඉවරයි. Zoom එකේ ප්‍රශ්න ඉවරයි නේද? හරි. එහෙනම් රෙකෝඩින් බලන්න ආයේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මගේ නම්බර් එක 7යි 553යි 2000 මේ නම්බරේට මෙසේජ් එකක් දාලා තියන්න රිප්ලයි කරමු මොකද ඒක අප්ලෝඩ් කරලා පස්සේ බලනකොට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මේකට අගල මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්න කතන්දර ටික ඉවරයි. අපි ආයි සුපුරුදු පරිදි පේපර් පන්තියෙන් හම්බ වෙනවා කවද්ද? ලබන මාසේ 6 වෙනිදා. තියරි පන්තියෙන් පටන් හම්බ වෙනවා ඊට රෑ 7:00ට 2027 දරුවන්ගේ සහ 26 දරුවන්ගේ තියරි පන්තියෙන් අපි හෙට රෑ 7:00ට හම්බ වෙනවා. එහෙනම් එතෙක් අනිත් අයට ෆිසිකල් දරුවන්ටයි කොටම අයිබෝවන් අපි ඊළඟ දවසේ හම්බෙමු. අයිබෝවන් මේ වැඩ ටික කරගන්න දැන් ඉතින් හෙට නෙමෙයි අනිත් ලබන මාසේ ලැබුණා පස්සේ තව දවස් හරියටම තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් ගැන හරියටම මාස 6යි.
එතන මේ මාසය හරියට මහන්සිලා වැඩේ කොට දාගමු. එන හැම කෙනෙක්ටම දරුවනේ ආයු බෝවන් good night. අයබෝවන් ළමයි.